සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා රාමෝට. මිත්‍රරුනි, සංගීත ශාස්ත්‍රයේ ඉහළම ජාත්‍යන්තර සම්මානය කියලා සැලකෙන ග්‍රැමි අවෝඩ් එකක් ලැබෙන්න සුදුසු නිර්මාණයක් අපේ පුංචි රටේ බිහි වෙලා තියෙනවා කියලා මම හිතනවා. එකම දේ තමයි මේ ග්‍රැමි අවෝඩ්ස් වගේ සම්මාන දෙන අයට සිංහල තේරෙන්නේ නැති එක. ඒක තමයි එකම ගැටලුව. සිංහල තේරුණා නම් අඬ සම්මාන වලින් දමලා ගහන්න තරම් වටින නිර්මාණයක් ලංකාවේ බිහි වෙලා තියෙනවා. ඊට වඩා වැදගත් ප්‍රශ්නේ තමයි මේ නිර්මාණයේ ශබ්ද රසය නිසා නිර්මාණය වැළඳගත්තු මිත්‍රවරුන්ට පවා මේ නිර්මාණය කොච්චර සියුම්ද කොච්චර ගැඹුරුද ඒ වගේම සියවසකට වරක් විතරක් පහළ වෙන දුර්ලභ ගණයේ නිර්මාණයක්ද කියලා අවබෝධ වුණාද තේරුම් ගත්තද කියන ප්‍රශ්නෙත් මට පසු කාලීනව ඇති වුණා විවිධායක මම සංවාද කරනකොට. පොත් 1000ක් විතර ලියලවත් තේරුම් කරන්න බැරි අතිශය ගැඹුරු සංකල්ප ගණනාවක් නිකන් ස්වයංක්‍රීය ගිනි අවියකින් දඩ ගාලා වෙඩි උණ්ඩ පිට කරනවා වගේ විනාඩි 7යි තප්පර 11ක කාලයක් ඇතුළත රසික ජනතාව මත පතිත කරන මේ නිර්මාණ කරුවන් අත් දෙක පිහදගෙන පැත්තකට වෙනවා. හැබැයි මම පෞද්ගලිකව මේ නිර්මාණ කරුවන් කිසිම කෙනෙක් දැකලවත් අඳුරන්නේවත් දන්නේවත් නැහැ. මේ නිර්මාණය හරහා ඒ අය සමාජයට කරපු මැදිහත් වීම ඇරෙන්න ඒ අය මොනවද පෞද්ගලික ලෝකයේ ජීවිතේ කරන්න කියලාත් මම දන්නේ නැහැ. ඒ වුණාට මම අවුරුදු 10ක් තිස්සේ මේ නිර්මාණය රස විඳිනවා. ඒකේ තියෙන සූක්ෂම වියමන් මම ලිහනවා. ඒකේ ගැඹුර දැකලා මම පුදුමයටපත් වෙනවා. දාර්ශනිකව ගත්තාම එක්සිස්ටෙන්ෂලිසම්, අබ්සර්ඩිසම්, බුද්දිසම්, උපනිෂද් වගේ දර්ශන ගණනාවක් මට මේ නිර්මාණය හරහා පේනවා. මනෝවිද්‍යාත්මකව ගත්තාම ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණය, කාල් යුන්ගේ මූලාකෘති, cognitive dissonance, ඇබ්බැහිවීමේ මනෝවිද්‍යාව වගේ සංකල්ප රාශියකුත් මේ නිර්මාණය තුලින් මම දකිනවා. සමාජ විද්‍යාත්මක රාමුව කරහා බලනකොට පන්ති අරගලය, පරාරෝපණය, සංස්කෘතික කලකිරීම, අපරාධය සහ දඬුවම, යටත් විජිතවාදයේ පසු බලපෑම, පශ්චාත් නූතන සමාජයක මූලික ලක්ෂණ වගේ පුළුල් සංකල්ප ගොඩකුත් මේ නිර්මාණය හරහා කියවන්න පුළුවන්. එතනින් එහාට ගියාම ආර්ථිකමය රාමුව කරහා බලනකොට දරිද්‍රතා චක්‍ර, ණය සහ මූල්‍ය බලාපොරොත්තු සුන්වීම, ගෝලීය ධනවාදයේ අඳුරු පැතිකඩ වගේ බොහෝම ගැඹුරු සංකල්පත් ඉතා සියුම් මේ නිර්මාණයට මුසු කරලා තියෙනවා. පෝල් සාත්‍රලා, කාල් මාක්ස්ලා, ඇල්බර්ට් කැමූලා, ෆෙඩරික් නීට්ෂේලා, ලියෝන් ෆෙස්ටිංගලා, රොබර්ට් මර්ටන්ලා, ඇග්නස් ඩීටන්ලා, ඔස්කා ලුයිස්ලා, කාල් යුන්ලා, ෆ්‍රොයිඩ්ලා වගේ වැඩ්ඩු ගණනාවක් මේ නිර්මාණය හරහා අපි දිහාට එබිලා බලනවා. වැඩේ තියෙන්නේ මේ විද්වතුන් පොත් 100 ගණන් ලියලා පැහැදිලි කරපු සමහර සංකල්පවල ප්‍රායෝගික බිම්මට්ටමේ මුහුණුවර මේ ලංකාවේ ඉන්න දැලි රැවුලවත් හරියට වැවුන් නැති පොඩි කොල්ල සෙට් එකක් පේලි 137කින් මෙච්චර ගැඹුරට කිව්වේ කොහොමද කියන එකයි. මේ නිර්මාණයේ රස විඳින්න පටන් ගන්න ඕනි ඒකේ අවසාන වචන කීපය හරහා. කළු මල්ලි කියන ආටිස්ට් මෙන්න මෙහෙම කියනවා. අකුල මැද අග පැටලුණු විට ඇතුළෙම ගිනි පැසවන විට ඕ දෙවියන් කෝ මගේ හෘද සාක්ෂි පුපුරන විට පිට මේ අන්තිම පේලිය මේ 137 වෙනි පේලිය හරියට සමීකරණයක උත්තරය වගේ එක පැත්තක තියෙනවා. හෘද සාක්ෂි පුපුරන විට පිට කියන එක. මේ උත්තරය කොහොමද එන්නේ කියන එක තමයි මේ සමීකරණයේ අනිත් පැත්තේ තියෙන්නේ. අනිත් පේලිය 136ම මුළු නිර්මාණයම තියෙන්නේ මේ හෘදය සාක්ෂි පිට පුපුරන විදිහේ සමාජයක් නිර්මාණය වුණේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ විදිහට කියන එක තමයි මම හිතන්නේ. හරි? මේ බලන්න ඕනෑම සමාජයක අඩුපාඩු තියෙනවා මිත්‍රවරුනි. ලෝකේ කිසිම සමාජයක් සර්ව සම්පූර්ණ නැහැ. ඒ නිසා මේ නිර්මාණකරුවන් මේ අපේ සමාජයේ නරකයි කියන්න වගේ හදපු නිර්මාණයක් නෙමෙයි. ඒ වුණාට මේ තරුණ නිර්මාණකරුවන් එයාලට ලංකාවේ සමාජයේ සමහර පැතිකඩ දැනෙන විදිහ තමයි මේ එක්ස්ප්‍රස් කරලා තියෙන්නේ මේ නිර්මාණය හරහා. හෘදය සාක්ෂි පිට පුපුරන සමාජයක් නිර්මාණය වුණේ කොහොමද? මුල මැද අග පැටලිලා හින්දා එක යතුරක්. පළවෙනි යතුර මුල මැද අග පැටලිලා. ඇයි අපිට මුල මැද අග පැටලිලා තියෙන්නේ? මේ තමයි මිත්‍රවරුනි යටත් විජිතවාදයේ පසු බලපෑම. බටහිර ජාතික තක්කඩි කොල්ලකරුවන් හුරා කාපු හැම ජාතියකටම මුල මැද අග පැටලිලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් සමහර විද්වතුන් පිළිගන්න කාරණයක් ශාස්ත්‍රීයමය වශයෙන්. මොකද ස්වාභාවිකව ඓන්ද්‍රියව ඒ කියන්නේ ඕගැනිකලි ඒ රටවල් වල ගොඩනැගිලා තිබුණ විවිධ හර පද්ධතීන් මේ කොල්ලකරුවන් ඇවිල්ලා කුඩු පට්ටම් කරලා දාලා සමාජයන්ගේ සාරය උරා දාලා හප කරලා නට්ටම් කරලා යන්න ගියා.
මේක ඉන්දියානු සමාජයට බලපාපු හැටි ගැන මෑන් බුක සම්මානලාබී අරවින්ද අඩිකාගේ දවල ව්‍යාග්‍රය පොතේ තියෙන අපි ඒ ගැන වීඩියෝ එකක් කලා පොඩ්ඩක් බලන්න බලපු නැත්තම් හරි මම මේ සමාජයකට මේ වගේ යටත් විජිතවාදී බලපෑම නිසා ඒක පසු බලපෑමෙන් වෙලා තියෙන හානිය සමාජයට වෙලා තියෙන හානිය මනින්න අමාරු නිසා මම ෆිසිකලි ඒ කියන්නේ භෞතිකව අපිට පේන එකක් මම කියන්නම් මං කලින් කතා කරලා තිනවා මං කීප සැරයක් කතා කරලා තිනවා මේක ඒක තමයි එල්ලංගා පද්ධතිය එල්ලංගා පද්ධතිය කියන්නේ කැස්කේඩ් සිස්ටම් එකක් ඒ කියන්නේ මේ ජලය රඳවා ගන්න ඒ කාලේ අපේ සංස්කෘතිය තුළ තිබුණ එක්තරා නිර්මාණයක් මේ ගැන ලොකුට කතා කරන්නේ නැහැ නමුත් වැටෙන වැසි ඊටාම කාර්යක්ෂමව වැව්වලට අරගෙන පාවිච්චි කරලා ඒවා ලස්සනට මුළු රට පුරාම බෙදලා යන්න හදලා ඒ විතරක් නෙමෙයි ක්ලයිමේට් කන්ට්‍රෝල් සිස්ටම් එකක් විදිහට නිවැරදි කාලයට වැසි ගන්න පුළුවන් විදිහට ඒවා හරියට ඩිසයින් කරලා එතනින් එහාට ගියපුවාම සත්තුන්ට පවා වතුර වොන්න මංකඩවල් හදලා දාලා එහෙම ඒ සංස්කෘතිකමය වශයෙන් ගොඩ නැගුණු යම්කිසි සිස්ටම් එකක් තමයි මේ ලංගා පද්ධතිය කියන්නේ. හරි වතුර ගොවිතැන් වලට සහ අනිත් කාරණා වලට වතුර රඳව ගන්න හදපු සිස්ටම් එකක්. එතකොට මේ කොල්ලකරුවන් ආවට පස්සේ ඒගොල්ලන්ට මේ ගැන කිසිම අදහසක් නැහැ. ඒගොල්ලෝ ඒක මේන්ටේන් කරන්න දන්නෙත් නැහැ. ඒකේ ප්‍රයෝජනෙ හරියට දන්නෙත් නැහැ. ඒක එහෙම අභාවයට ගිහිල් මම කිව්වේ පේනව නේද අපිට ඇහැට පේන සිස්ටම් එකකට වෙලා තියෙන හානිය. එහෙනම් හිතන්න සමාජයක් වගේ එකට කොච්චර විකෘතියක් සිද්ධ වෙනවද මේ ඕගැනිකලි ඇවිල්ලා තිබුණ පාත් එකෙන් ඒක එහෙම කුඩු පට්ටම් වෙලා ෂොක් වෙලා එහෙම වුණා. හරි ඒක තමයි මුල මැද අග පැටලුණ විට කියලා කළුමල්ලි මෙතන කියන්නේ. ඕක මේ හෘදය සාක්ෂි පුපුරන පිට පුපුරන සමාජයක් හැදෙන්න එක හේතුවක් විදිහට බලන්න හරි ලස්සනට වචන කීපකින් දාලා තියෙනවා. යටත් විජිතවාදයේ කියලා විස්තර මොකුත් කියන්නේ නැතුව. හරිද? මුල මැද අග පැටලුණ විට කියලා ලස්සනට කියනවා. හරිද? මෙන්න දෙවනි අතර කළුමල්ලි මෙන්න මෙහෙම කියනවා. අන දෙවියන්ගේ මල්ලිට ඔටුනු පැලඳි කල්හි ලෝකේ තනියායකී සවනක් ගන රැස් නැති පශ්චාත් නූතන සමාජයක ලක්ෂණ පද 4කින් පැහැදිලි කරපු මැජික් එක දැකලා අර කටවහරට කියනවා නම් මට තනි ඇහැට ඇඬෙනවා මිත්‍රවරුනි. හරි. දෙවියන්ගේ මල්ලි කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ මොනවද කියලා මගේ මිත්‍රවරු දන්නවනේ. මුදල්, ධනය, සම්පත්. දෙවියන්ගේ මල්ලි. දෙවියන්ගේ මල්ලිට ඔටුනු පළඳිනවා කියන්නේ මොකද්ද? මුදල මූලික කරගන්නවා කියන එක. සම්පත් රැස් කිරීම මූලික කරගන්නවා කියන එක. එහෙම කළාම මොකද වෙන්නේ? ලෝකය තනියායක් වෙනවා. සවනක් ඝන රැස් නැති. සවනක් ඝන රැස් තියෙන්නේ උත්තමයින්ට, ආධ්‍යාත්මික දියුණුවන අයට, සාර ධර්ම වලින් පිරිපුන් මිනිස්සුන්ට. ඒත් දෙවියන්ගේ මල්ලිට ඔටුනු පැළඳපු සමාජයක ඒ වගේ අය හෙමින් වියකිලා යනවා. අන්තිමට උතුම් මිනිස්සු නැති තමන්ගේ ඉන්ද්‍රිය විතර පිනවන එක මූලික කරගත්තු බේසික් මිනිස්සු ටිකක් ඉතිරි වෙනවා තනි හරක්යායක් වගේ. ඔසතනක් දකින්න නෑ. මෙන්න මිත්‍රෝනි ලෙරිකල් මැජික් පද 4න් පශ්චාත් නූතන සමාජය පැහැදිලි කළා. දෙවියන්ගේ මල්ලිට ඔටුනු පැළඳි කල්හි ලෝකය තනියායකී සවනක් ඝන රැස් නැති. පශ්චාත් නූතනවාදය ගැනත් මම වැඩසටහනක් කරලා තියෙනවා. ඒ මොකක්ද කියන එක දල වශයෙන් පැහැදිලි කරලා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ග්‍රෙගරිටද කියලා වැඩි කට්ටිය බල්ලා තිබුණ නැති වැඩසටහනක් මම හිතන්නේ පුළුවන් නම් බලන්න. ඒකේ වැදගත් දේවල් ටිකක් තියෙනවා. අද සමාජයට අපිට අවශ්‍ය දේවල් ටිකක්. හරි. ඔන්න හෘදය සාක්ෂි පිට පුපුරන සමාජයක් නිර්මාණය වෙන තවත් හේතුවක් දෙවියන්ගේ මල්ලිට ඔටුනු පැළඳීම පශ්චාත් නූතන සමාජය. ඊළඟට මේක බලන්න. දරිද්‍රතාවයෙන් මිරිකිලා ඉන්න බව. ඒ කියන්නේ දුප්පත්කමින් බැටකන බව හිත කීරි ගැහෙන විදිහට කියන්නේ කොහොමද? ඒක කියන්න කඳුළු හොටු පෙරාගෙන පද 25ක 30ක මුළු ගීතයක්ම ගායනා කරන්නත් පුළුවන් දුක් බරිත වෙලා. එහෙම නැත්තම් පපුවට කිරිච්ච එකකින් අයිනෝ වගේ මාර තියුණු විදිහට පද 3න් කියන්නත් පුළුවන්. කොහොමද එහෙම කියන්නේ? කොහොමද එහෙම කෙටියෙන් කියන්නේ? මිනෝල්ගෙන් ඉගෙන ගන්න. මේක මට වදිනවා. මේ පද පේලිය මට වදිනවා. දුප්පත්කම ගැන පොත් 1000ක් විතර කියුවට වඩා. හරි. ඒක ඒ වචන හරඹය සහ ඒකේ තාණය, ටෝන් එක, ඩිලිවරි එක ඔක්කොම එකතු වෙලා වෙන්නේ. දැන් බලන්න මේ නිර්මාණකරුවා මේ යම්කිසි පවුලක් පින්තාරු කරනවා පද කීපයකින්. වළඳෙන් පිහ කෑ. ගෙදර උයන්නේ මොනවගෙන්ද? වළං වලින් උයන්නේ. ගොඩක් විට වළං වල උයන ගෙවල් වල තියෙන දර ලිප් ගෑස් එකක් ටුකුස් ගාලා පත්තු කරන්න පුළුවන් විදිහේ ක්‍රය ශක්තියක්. ප්‍රාග්ධනයක් තියෙන ගෙදරක් ගැන නෙමෙයි මේ කියන්නේ. හරි. ගෑස් ගන්න වත්කමක් නැති ගයක් ගැනයි මේ කියන්නේ. ඒත් කමක් නැහැ කියමුකෝ. බඩගින්නේ හිටියත් තමන්ගේ ගෙදර නම් නිදහසේ වැටලා ඉන්න හරි පුළුවන් නේ.
නමුත් මේ පවුල මොනවයි ගෙදරක දින්නේ වළඳෙන් පිහකෑ කුලීගෙට ගෙදර තමන් ගෙත් නෙමේ කුලියටයි ඉන්නේ. කුලිය ගෙවා ගන්න මාස් පතා කට්ට කන පවුලක්. ඒ කුලීගේ තියෙන්නේ කොයි වගේ පළාතකද? ඒක මොන වගේ ගෙයක්ද? වළඳෙන් පිහ කෑ කුලීගෙට රෑසඳ මිතුරාවිය. හඳේලිය මිතුරෙක් වෙන්නේ රැහැන් විදුලිය ගන්න බැරි තරම් දුෂ්කර පැතිවල ගෙවල් වලට හරි. එහෙම නැත්නම් නිතර විදුලි බලය ඇන හිටින පැත්තක නිවසකට හරි. දරිද්‍රතාවෙන් අන්ත අසරණකමින් බැටකන දුෂ්කර පැත්තක පවුලක් සහ ඒ පවුලේ වේදනාව පින්සල් පාර 1000ක් ගැහුවා වගේ පද 3කින් පින්තාරු කළා. වළඳින් පිහකෑ කුලි ගෙට රෑ සඳ මිතුරාවිය. හරි. මං කිව්වගේ මිනෝල්ගේ මේ තාණය කියන්නේ ටෝන් එක කියන පින්සල් පහර අමතක කරලා වචන ගැන විතරක් මේ කතා කළත් ඒක සුපිරි. ඒ ඩිලිවරි එකත් එකතු වුණාම ඉතින් පද 100කටත් වඩා තියෙන මේ නිර්මාණයෙන් පද කීපයයි මම අරගෙන පෙන්නුවේ හැම පදයක්ම නිකම් පරමාණු බෝම්බ දැම්මා වගේ. දෙවියන්ගේ බාරය කියන මේ සුපිරි නිර්මාණය හරහා අපේ මොළවල ලොක්ස් ටිකක් අද කඩාගමු. පට්පට් කාල රාමයි. ම විස්සලාම නම් දකින්නේ මම රන්දික විජේසිංහ ශ්‍රී ලාංකිකයන් විතරක් නෙමෙයි ලෝකේ පුරා විවිධ ජාතීන් වල මිනිසෙන් දහස් ගණනකට ජීවිතය ඉදිරියට යන්න කවුන්සිලර් කෙනෙක් සහ කැපැසිටි බිල්ඩර් කෙනෙක් විදිහට මම උදව් කරලා තියෙනවා. මම ජාත්‍යන්තරව කරන වැඩවලට අමතරව ශ්‍රී ලාංකිකයන්ගේ චින්තනය පුළුල් කරන්න මේ රාමෝ නාලිකාව සහ රන්දික විජේසිංහ කියලා YouTube නාලිකා දෙකක් පවත්වාගෙන යන සමාජ සේවයක් විදිහට ඊට අමතරව ලාංකිකයන්ගේ දැඩි ඉල්ලීම නිසා මීට අවුරුදු කීපයකට කලින් ආරම්භ කරපු ඔන්ලයින් සිංහල මාධ්‍යෙන් උගන්වන විභවවර්ධන වැඩසටහන අතික්‍රමණ වැඩසටහන තවමත් පවත්වාගෙන යනවා. මේ අතික්‍රමණ වැඩසටහන සාර්ථකව අවසන් කරපු පසින්දු මට එවලා තිබ්බ ඊමේල් එකක්. Sir, today I finished my Atikramana course. When I started the course, I was kind of in a hard phase of my life. I couldn't focus into a task properly and execute it for a long time period. My mind went haywire. But now, if I want to, I can be focused and engage in a task for hours. My life perspective completely transformed during this year into a more positive one. I became more open-minded and more mentally relaxed. I could build drawing and 3D modeling skills up to a certain level within a few months. I learned to manage time and utilize it properly and build up English-speaking skills as well. As a bonus, I could also build up gaming skills and finish some Souls-like games too. Most importantly, I'm trying to be process-oriented and focus on the present. The list goes furthermore, but I'll stop now. Thank you so much for the positive impact you have done in my life. I'm grateful for that. Wish you all the best for the future and looking forward to meet you one day and have a long chat. ඉතින් අපි හැමෝම පසින්දට තව ජීවිතේ දුර යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවුරුද්දක් ඇතුළත ජීවිතේ ගොඩක් ඉදිරියට යන්න කැමති අයට මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. සිංහල මාධ්‍යෙන් ඔන්ලයින් උගන්වන අතික්‍රමණ වැඩසටහනට. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් උගන්වන මෙටාමෝෆොසිස් වැඩසටහනට ලියාපදිංචි වීමට ලින්ක්ස් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම උඩින් පින් කරලා තියෙන කමෙන්ට් එකේ තියෙනවා. ඒ වගේම වැඩසටහන කෙරෙන්නේ කොහොමද සහ වැඩි විස්තර බලා ගන්නත් වැඩසටහන ඉවර කරපු සමහර වීඩියෝ මාධ්‍යෙන් ලබා දුන්න ටෙස්ටිමෝනිස් බලා ගන්නත් ඒවගේම මගේ වැඩ පිළිබඳව ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් බලා ගන්නත් මම ලින්ක්ස් දාලා තියන්නම්. එහෙනම් අපි ඊළඟ මාස 12 ජීවිතේ ලොකු පිම්මක් ඉදිරියට යමු. මෙතරොනි මේ වසරේ රාමෝ නාලිකාවේ වීඩියෝස් දෙකක් අතර පරතරය ටිකක් වැඩි වෙන්නට පුළුවන් සහ එකම පරතරය සහිතව වීඩියෝ පළ කරන්න මට බැරි වෙන්න පුළුවන්. මේ අවුරුද්ද මට ගොඩාක් කාර්ය බහුලයි වෘත්තීමය වශයෙන් මට විවිධ තැන්වල සංචාරය කරන්න සිද්ධ වෙනවා. මට හැම වෙලෙම රිසර්ච් කරන්න මගේ ස්ටේෂන්ස් නැහැ. මම එකක් මොබයිල් ලයිෆ් එකක් මේ දවස්වල මට තියෙන්නේ මේ අවුරුද්දේ එක්තරා කාලයක් යනකම්. ඒක නිසා චුට්ටක් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔන් කරලා නොටිෆිකේෂන්ස් ඔන් කරලා තියාගන්න. වීඩියෝ එකක් ආපුවම බලන්න කැමති නම් ඒ වගේම අර මම කිව්වා වගේ චුට්ටක්
ඒ පිළිබඳව ඉවසිල්ලෙන් පසු වෙන්න මම පුළුවන් විදිහට මේ වැඩසටහන් ටික කරගෙන යනවා. හරි. රාමුනාලිකාව නවත්තන නෙමෙයි කීයටවත් මේ මම කියන්නේ. දන්නවනේ අපි පුරුද්දක් තිබුණාට පස්සේ දෙකෙන් දෙකට වගේ මම වීඩියෝස් දාගෙන ගියා කොහොම හරි. ඒක මට කරන්න අමාරුයි මේ අවුරුද්දේ. ඒ නිසා ඒ පිළිබඳව චුට්ටක් ඉවසිලිමත් වෙන්න. ඉතින් මිත්‍රෝනි මේ සුපිරි නිර්මාණය දෙවියන්ගේ බාරය කියන නිර්මාණය ගැන කතා කරන්න කලින් මට විනාඩි කිහිපයක් රැප් ජෝනර් එක. ඒ කියන්නේ රැප් ශානරය ගැන පොඩ්ඩක් කතා කරන්න. ඔයගොල්ලෝ දන්නවනේ විවිධ සංගීත ශානර තියෙනවා. විවිධ එක එක ස්ටයිල්ස් තියෙනවා. රොක්, EDM, jazz, metal, R&B, pop ඔය වගේ එක එක විවිධ වර්ගයේ ස්ටයිල්ස් තියෙනවා. ඉතින් රැප් කියන්නේත් මේ එක ශානරයක්, එක ජෝනර් එකක්. වචනවලට ආදරය කරන මිනිහෙක් විදිහට මම පෞද්ගලිකව කැමතිම ජෝනර් එකක් තමයි රැප් කියන්නේ. හේතුව මොකක්ද දන්නවද? සංගීත ශාස්ත්‍රය කියන දැවැන්ත ස්පෙක්ට්‍රම් එකේ දැවැන්ත වර්ණාවලියේ වචන වලින් උපරිම වැඩක් ගන්න පුළුවන් ස්ටයිල් එක තමයි රැප්. හරි? රැප් ජෝනර් එක, රැප් ශානරය. හිතන්න මෙහෙම EDM වගේ ස්ටයිල් එකක්, ඉලෙක්ට්‍රොනික් ඩාන්ස් මියුසික්. හරි? ඩාන්ස් කරන්න, නර්තනය දෙන්න ඉතාම හොඳයි. ඒ වුණාට නිර්මාණකරුවට වචන භාවිතා කරන්න තියෙන ඉඩ ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. ඊට වඩා වෙනත් ශබ්ද භාවිතා කරලා තමයි නිර්මාණය කරන්නේ සාමාන්‍යයෙන්. EDM වල unspoken convention එකක්. ඒ කියන්නේ ඉලිපිට කතා නොකරන සම්මුතියක් තමයි ගොඩක් වචන ඒකට මුසු කරන්නේ නැහැ කියන එක. ඉතින් එහෙම නිර්මාණකරුවන් එකට පුරුදු වෙලා ඉන්නවා. ඒ අතින් බලනකොට වචන වලින් අඩුම කාලයක් තුළ වැඩිම වචන භාවිතය කරා හරඹ කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් හදලා දෙන ස්ටයිල් එක තමයි රැප්. හරි. හැබැයි ඒක එහෙම වෙන්නේ නිර්මාණකරුවා ඒ වාසිය ගැන සවිඥානික නම් විතරයි. මම හිතන විදිහට හොඳ රැප් එකක් කියන්නේ වචන ටිකක් එලිසමේ ගලපලා පට ගාලා ඩිලිවර් කරන එක විතරක්ම නෙමෙයි. මගේ අදහස විතරයි මේ. හරි. ඒක ඇතුළේ නිර්මාණකරුවා එක්ස්ප්‍රස් කරන්න හදන දේ මොකක්ද කියන එක සෑහෙන්න වැදගත්. හරි. රැප් ෆෝමැට් එක කියන්නේ ටූල් එකක් නේ. මෙවලමක්. මේ ටූල් එකෙන් මොකක්ද කරන්න කියන එක නිර්මාණකරුවා අතේ තියෙන්නේ. හිතන්න මෙහෙම වචන ටිකක් අපි තමයි පොරවල් නෑ අපි සුරතල් කට නැතත් අපි දැක්කම ඇරෙනව දොරවල් සතුරෝ අපේ පදිරී කන්නේ බජිරී යන්න ඒකයි වෙන්නේ උඹ වුණොත් අපට දිරී. දැන් එලිසමය ගැලපෙන අය වචනවල. ඒ වුණාට මොකද්ද ඒකේ ප්‍රකාශනය? මොකද්ද එක්ස්ප්‍රස් කරලා තියෙන්නේ? කවුරු හරි නිර්මාණකරුවෙක් එක දැම්මනම්. එනේ බොහොම බේසික් හියුමන් ඉමෝෂන්ස් ටිකක්. ඒ කියන්නේ මේ මූලික මට්ටමේ හැඟීම් ටිකක් තමයි කලා ප්‍රකාශනයක් විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. කියන්නේ මමත්වය, ආවේගය, ඇග්‍රෙෂන් වගේ හරිම මූලික මට්ටමේ මිනිස් හැඟීම් ටිකක්. හරි. ඒක වැරදි කියනවා නෙමෙයි. ඒක කලාකරුවෙකුගේ ප්‍රකාශනය නම් ඒක ප්‍රශ්නයක් නෑ, දොස් කියන්න බෑ. ඒ වුණාට රසිකයෙක්ට ඊට වඩා කියවන්න දෙයක්, ගන්න දෙයක්, සියුම් දෙයක් නෑ. කෙලින්ම නිකන් ගල් ගහනවා වගේ මට තරහයි කියලා කියලා වගේ එකක්. හරි. මේ අපි තමයි තග්ගු, අපි තමයි චණ්ඩි කියන එක්ස්ප්‍රෙෂන් එක තියෙන රැප් මොලින් ගෙනාවේ ස්කූලි ඩී සහ අයිස්-ටී. මේ අය ගැන නොදන්න ඉන්නවනම් මේ දෙන්නම ඇමරිකානු කලාකරුවන් 80 දශකයේ තමයි මේ අයගේ මේ ප්‍රකාශන එළියට එන්නේ. මේකෙන් ඉන්ස්පයර් වුණ මේ කියන්නේ පෙළඹුණ Eazy, Ice Cube, Tupac, Dr. Dre, Snoop Dogg වගේ තරුණ කලාකරුවන් ගොඩක්. හරි. මේ ගැන්ග්ස්ටර් රැප් කලාව මේ අපිත් තමයි තග්ගු ගහනවා, මරනවා, කොටනවා, අපිත් එක්ක හැප්පෙන්නවොත් බලාගමු, බෝඩරේ භීෂණය වගේ ඒ වගේ එක්ස්ප්‍රෙෂන් එකක් තියෙන රැප් ඉස්සරහට ගත්ත මේ අය. හැබැයි මෙන්න මෙහෙම වැඩක් වෙන්න ගත්තා. හරි. කලාකරුවගේ සැබෑ චරිතය සහ කලා ප්‍රකාශනය අතර පරතරය එන්න වැඩි වෙන්න ගත්තා. කියන්නේ අපි තග්ගු කියලා වචන හරඹ කරන කලාකරුවන් ගොඩක් අය ඇත්තටම තග්ගු නෙමෙයි. හැබැයි සමහර කලාකරුවන්ට මේ තමන්ම හදාගත්තු අපි තග්ගු කියන කලා ප්‍රකාශනය ඔළුවට ගිහිල්ලා යථාර්ථය පැටලිලා අන්තිමට ජීවිතවලින් පවා වන්දි ගෙවන්න සිද්ධ වුණා. මම කියව මම රැප් ජෝනර් එකට බොහොම කැමතියි කියලා. විවිධ ඇමරිකානු රැප් ප්‍රකාශන වලින් මම වැඩිපුරම කැමති නිර්මාණයක් තමයි The Watcher කියන නිර්මාණය. මේක Eminem තමයි ලියන්නේ, Dr. Dre තමයි වචන වලට පනපවන්නේ. මේක මෙන්න මේ මම කලින් කියපු කතාව. අර නිර්මාණකරුවන්ට තමන් අපි තග්ගු කියලා හදාගත්ත ඉමේජ් එක තමන්ගේ ඔළුවට ගිහිල්ලා වෙන ඇබැද්දිය මෙන්න මේක ලස්සනට තියෙනවා. මේක වැඩි ජනප්‍රිය නෑ, ඒත් මට අනුව මේක සෑහෙන ගැඹුරු රැප් එකක්. Strangest things can happen from rapping when niggas get wrapped up in image and acting. Niggas get capped up and wrapped in plastic, zipped up in bags when it happens, that's it.
එති මේ වෙන්න පද හතරෙන් කියන්නේ තග්ගු නොවන නිර්මාණකරුවන් අපි තග්ගු කියලා රැප් හදලා ඒ නිර්මාණය සහ ප්‍රතිරූපය තමන්ගේ ඔළුවට ගිහිල්ලා ඒ අධිස්ථාපනය කරගත්තු ප්‍රතිරූපය එක්ක දඟලන්න ගිහිල්ලා අන්තිමට නිකම් මැරුම් කාලා මලසිරුරු දාන ප්ලාස්ටික් බෑග් වල නවතිනවා කියන එක තමයි ඒක කියන්නේ. ඒ නිසා ගහනවා මරනවා කොටනවා වගේ බේසික් දේවල් වලින් එහාට ගිහිල්ලා ඊට වඩා ඩෙප්ත් එකක් තියලා නිර්මාණ කරන රැප් නිර්මාණකරුවන්ට මම පෞද්ගලිකව ගරු කරනවා. හරි. ඉතින් අද අපි කතා කරන සුපිරි නිර්මාණය ඩ්‍රිල් ටීම් සහ සනුක සංයෝගයෙන් බිහිවිච්ච නිර්මාණයක්. සුපිරිම සංයෝගයක්. ඩ්‍රිල් ටීම් එකෙන් වෙඩි තියනවා වගේ විදින රැප් අතරතුර අසන්නට නිවෙන්න මොහොතක් සනුකගේ මధుර හඬින් සනුක උදා කරලා දෙනවා. ඩ්‍රිල් ටීම් එක මට මුණ ගැහෙන්නේ මීට අවුරුදු 13කට විතර ඉස්සෙල්ලා බොහොම අහම්බෙන්. මම සෝරෝ කියන මනක්කල්පිත චරිතය ගැන පොඩි රිසර්ච් එකක් දාන වෙලාවක මට ඊටාම අහම්බෙන් හම්බෙනවා මෙන්න මේ වීඩියෝ. මම මේක ප්ලේ කරලා බැලුවා. මේක එක තැනක මේ E-Root කියන නාමය සහිත කලාකරුවා කියනවා රැපර්. හරිද? ඒ වයස අඩු බොහොම පොඩි ළමයි ඒ කාලේ. E-Root කියනවා නරුමකම් දුටු විට මුදු සුමුදු සොඳුරු සුමිතුරු සෝරෝ වෙයි දරුණු. අපි කියනවා අර ඉන්ස්ටන්ට්ලි හුක්ඩ් කියලා. ඒ කියන්නේ මට ඉතාම ඉක්මනින් තේරුණා මේ නිර්මාණකරුවන්ට වර්ඩ් ස්මිතින් කියන ස්කිල් එක. ඒ කියන්නේ වචන ලස්සනට අඹරලා අදහසක් දෙන්න පුළුවන් කියන දක්ෂතාවය. හරි. සෝරෝ කියන චරිතයේ චරිත ලක්ෂණ අපි කියනවා අයන් හෑන්ඩ් විත් වෙල්වෙට් ග්ලව් කියලා. සෝරෝ හරි අමුතු චරිතයක් නේ. ඒ ලක්ෂණ හරි ලස්සනට මෙයා සිංහල වචන කීපයක් ලස්සනට අඹරලා කලතලා ලස්සනට එක ලයින් එකකින් දීලා තිබ්බ මේ E-Root කියන රැපර්. එතකොට මට එහෙම එතනින් පැහැදීමක් ඇති වුණා මේගොල්ලෝට දක්ෂකමක් තියෙනවා මේ ළමයින්ට කියලා. එතකොට මම හිතන්නේ ඒක E-Root සහ බෝනා තමයි ඕක බෝන් ලෝඩ් ඒ කාලේ. එයාගේ නම E-Root සහ බෝන් ලෝඩ් තමයි මේ රැප් කරන්නේ මේ පළවෙනි සෝරෝ කියන ට්‍රැක් එක. බොහොම පරණ එකක්. පස්සේ කාලෙක දාපු පළවෙනි සයිෆර් එකෙන් කළුමල්ලි, රැප්ටර් KD, යං ඩී මයිනර් වගේ තවත් රැපර්ස්ලා එළියට එනවා. පස්සේ ඩ්‍රිල් ටීම් එක විවිධ වෙනස්කම් හරහා ගිහිල්ලා ඇති. දැන් තවත් ගොඩක් වෙනස් වෙලා ඇති. හැබැයි ඒ තමයි මුල්ම කට්ටිය මම දන්න තරමින්. බෝන් ලෝඩ් පස්සේ කාලෙක යාගේ ස්ටේජ් නේම් එක මේ වෙනස් කරනවා මානසික් කියලා. බෝන් මානසික් කියලා වෙනස් කරනවා. මට මතක විදිහට ගින්න කියන මික්ස් ටේප් එකේ එක ඕල් ස්ටාර්ස් ඉන්න එක කියන්නේ ගොඩක් ආටිස්ට්ලා තමයි ඉන්නවා. ඒ මික්ස් ටේප් එකේ බෝන කියනවා මේ බෝන මානසික් වෙන්නේ බෝලා පිනිස කියලා. මම ලංකාවේ බොහොම ආසම රැප් නිර්මාණකරුවෙක් තමයි මානසික්. ඇමරිකානු රැප් කලාවට වඩා තියුණු සහ උණුසුම් ඩිලිවරි එකක් තියෙන පෝටරීකෝ වගේ දකුණු ඇමරිකානු කලාපයේ ඉන්න අර නිකන් ඩැඩි යැන්කී වගේ රැප් කලාකරුවන්ට ටිකක් සමාන ඩිලිවරි එකක් තමයි බෝනගෙන් මට දැනෙන්නේ මානසික්ගෙන්. මේ ඒක ලංකාවේ සන්දර්භයට මාර විදියට සංගත වෙනවා කියලා මම හිතනවා. හරි. ඒ කියන්නේ ඩිලිවරි එක කියන්නේ වචන උච්චාරණය කරන විදිහ, බර තියෙන විදිහ, ටෝන් එක කියන්නේ තාණය කන්ට්‍රෝල් කරන විදිහ. ඊට පස්සේ මානසික්ට කිට්ටුව මිනෝල් වගේ අයත් ඒ ඩිලිවරි එකට කිට්ටු ස්ටයිල් එකක් හදන් තියනවා කියලා මම හිතනවා. ඩ්‍රිල් ටීම් එකට අමතරව ඩිලිවරි එක සහ වර්ඩ් ස්මිතින් පැත්තෙන්. ඒ කියන්නේ වචන ලස්සනට අඹරලා ලස්සන දෙයක් හදන්න පුළුවන් කියන ගේම් එක පැත්තෙන් මම දක්ෂයෝ කියලා හිතන තවත් සිංහල රැප් නිර්මාණකරුවන් ඉන්නවා. උදාහරණ කීපයක් කියනවා නම් ස්මෝකියෝ, කොත්තුවා, ප්‍රසා KG, DJ ජනක, ශාන් පුතා වගේ අය මට මතක් වෙනවා. තව ඇති මට මේ මතක් වෙච්ච අය කිව්වේ. හරි. හිතන්නේ අග්‍රහරවත් සංගීතය අහස කියලා ගෲප් එකක් හිටියා යම් සාධනීය වැඩ කොටසක් කළා එක කාලෙක. මම දන්නේ දැන් කොහොමද කියලා. මම හිතන්නේ කොත්තුවා හැම අහසේ සමාජිකයින්. මේ ඔක්කොම වර්ඩ් ස්මිතින් ස්කිල් එක තියෙන. ඒ කියන්නේ වචන ලස්සනට අඹරන්න පුළුවන් අය. තව අර ඩ්‍රිල් ටීම් එක විසින් සයිඩ් ප්‍රොජෙක්ට් එකක් විදිහට ගොඩනංවාගෙන ආපු සෑහෙන වයසින් බාල රැපර්ස්ලා ටිකක් හිටියා. හරිද? ඒගොල්ලන්ගේ එක මොකක් හරි සයිෆ් එකක් දැම්ම මට මතක විදිහට. එතන හිටියා මේ යං පොඩ්ඩ බෝයි වගේ නිර්මාණකරුවෙක්. මේක මම ඇහුවේ අවුරුදු ගානකට කලින් හින්දා මට හරියට මේ මික්ස් ටේප් එක මොකක්ද කියලා මතක නැහැ. මතක නම් කවුරු හරි පොඩි කමෙන්ට් එකක් දාන්න. මේ ටැලන්ටඩ් හරි මම දන්නේ ඒ ගැඹුරු දෙයක් කන්ස්ට්‍රක්ට් කරලා අයිඩියා එකක් එක්ස්ප්‍රස් කරන්න තරම් ඒ කාලේ වයසක් නැහැ. නමුත් ඒ වර්ඩ් ස්මිතින් ස්කිල් එක තිබුණා. මම දන්නේ ඒ ආටිස්ට්ලා දැන් ඉස්සරහට ආවද මොකද උනේ අදහසක් නැහැ. නැවතත් කාටරි මතක නම් ට්‍රැක් එක පොඩ්ඩක් මොකද කියලා කමෙන්ට් එකක් දාන්න. හරි. තමන්ගේ මව් භාෂාවෙන් සුපිරි වර්ඩ් ස්මිත්ස්ලා බිහි වෙන එක සමාජයකට හරි වටිනවා. හරි. මම මේ වැඩසටහන අද කරන්න හේතුවකුත් ඒකම තමයි. හැබැයි ඒ වගේම වටිනවා ඒ වචන හරබොලින් එක්ස්ප්‍රස් කරන්නේ මොනවද කියන එක. හරි. දෙවියන්ගේ බාරේ නිර්මාණය මම විවිධ ෆ්‍රේම්වර්ක්ස් හරහා මම දකින සමහර ෆ්‍රේම්වර්ක්ස් හරහා මම මේ දෙවියන්ගේ බාරේ නිර්මාණය කියවන්නම්. අපි අමතක නොකරන්න ඕන වැදගත්ම කාරණයක් තමයි කලා නිර්මාණයක් කරලා ඒක පළ කරාට පස්සේ නිර්මාණකරුවාට තියෙන්නේ ඒකේ නීතිමය අයිතිය පමණයි. ඊට පස්සේ නිර්මාණය කියවා ගන්න එක තියෙන්නේ සම්පූර්ණ රසිකයින් අතේ. හරි. ඉතින් මේ දිග හැරෙන්නේ මගේ යෙවීම.
මම පටන් ගන්නම් ඇඩික්ෂන් හෙවත් ඇබ්බැහිය කියන මනෝවෛද්‍ය විද්‍යාත්මක කාරණයෙන්. හරි. සමාජයේ මිනිස්සු එක එක දේවල් වලට ඇබ්බැහි වීම කියන එක මේ නිර්මාණයේ මාර විදිහට ඉදිරිපත් කරලා තිනවා. සූදුවට ඇබ්බැහි වීම, මතට ඇබ්බැහි වීම, තරුණ තරුණීන් ලිංගික දර්ශන සහිත වීඩියෝ පටවලට පින්තූරවලට ඇබ්බැහි වීම වගේ මේ ඇබ්බැහි වීම කියන දේවල් පිළිබඳව ඊටාම තියුණු ලෙස, ඊටාම සියුම් ලෙස මික්ස් කරලා කතා කරලා තිනවා. දෙවියන්ගේ බාර නිර්මාණය ඇතුලේ ඇබ්බැහි වීම එක්ක මනසේ හැම වෙලේම තමාගෙන ගිල්ට් එකක්, වැරදිකාර හැඟීමක් එනවා. ඒක මිනිස් මනසේ හැටි මිත්‍රවරුනි. මෙන්න බලන්න ක්‍රිස් වික්ස් අස්සරේස් කරුවෙකුගේ මනසේ ගිල්ට් එක, වරදකාර හැඟීම එක්ස්ප්‍රස් කරන හැටි. මිනිසෙකු පිට නැගී අසරුවෙකුට හැකි විය දවනට ලයගිනි දස මසකට ණය හතරවට එක් තැන් හතර පිට නොදැනීම පිවිසුනේ හාබසින් නිසායනට. මිනිසෙකු පිට නැගී අසරුවෙකුට හැකි විය දවනට ලයගිනි දස මසකට ණය හතරවට එක් තැන් පතර පිට නොදැනීම පිවිසුනේ කාබාසිනි සයනට. මිනිහෙක් අස්සේ පිටේ නැගලා යනවා ලෝකේ එහා කෙළවරේ. හැබැයි ඒ මනුස්සයාට පුළුවන් ලෝකේ මෙහා කෙළවරේ ඉන්න මනුස්සයෙක්ගේ හිතේ මාස ගාණක් ඇවිලෙන ගින්දර පත්තු කරන්න. දස මසක් ඇවිලෙන්න පුළුවන් ගින්දර. ඇයි? අර මිනිස්සයා අස්සයා පිට නැගලා යන හදයක් පෙරදුනහම ලංකාවේ ඉඳලා ඔට්ටු අල්ලන මිනිස්සයාගේ පපුව පිච්චිලා යනවා. ඇයි? ණයට තමයි සූදු කෙලින්නේ. ඒක කියන්නේ ණය හතරවට එක්තැන් පතර පිට නොදැනීම පිවිසුනේ කාබාසිනි සයනට. මේ ජීවිතේ ටිකෙන් ටික විනාශ වෙලා යනවා කියන එක. ඒක හරි ලස්සනට කියලා තියෙනවා. මොකද සූදුවට ඇබ්බැහි වුණාට එක පාට තේරෙන්නේ නැහැ ලයිෆ් එක විනාශ වෙනවා කියලා. ඒක ඒගොල්ලන්ට තේරෙන්නේ කාලයක් ගිහලා හැරලා බැලුවට පස්සේ. හරිද? ඒක තමයි මේ ඇඩික්ෂන් මෙන්ටැලිටි එකේ හැටි. මෙන්න බලන්න මම දැකපු ලියා ගන්න අවශ්‍ය ලස්සන හරි ලස්සන වියමනක් මෙන්න බලන්න. ආලයනාව ගාව තැවිලි නැත සමාව යාව හිතවාව මාව උපමාව පනින්නු පෙර දැල් වෙනස් උපගිනි කොළ අතර මත වස්තර වෙද්ද විසි වෙන කාලය නාව ගාව තැවිලි නැත සමාව යාව හිතවාව මාව උපමාව පනිනු පෙර දැල් වෙන සිව්පා ගිනි කොළ අසර මත වත්තර වෙද්ද විසි වෙන. භගවත් ගීතාවේ ක්‍රිෂ්ණ කියනවා අර්ජුන ඔබද ඇතුළු සියලු දෙනා කාලය විසින් මරා දාලා හමාරයි. උපදින සියලු දෙනා උපදින මොහොතේම කාලය විසින් මරා දමා හමාරයි. ඒ නිසා නොබියව සටන් කොට සතුරා පරාජය කරන්න කියලා භගවත් ගීතාවේ කියනවා ක්‍රිෂ්ණ අර්ජුනට. ක්‍රිස් වික්ස්ගේ මේ කියන පදවලින් මම ඒක දකිනවා. හරි. කාලය නාව ගාව තැවිලි නැත සමාව යාව හිත වාව මාව උපමාව. කාලය ඉදිරියේ කාටවත් සමාවක් නැහැ. කාලය කියන්නේ ඊටාම දක්ෂ සේවකයෙක්. හැබැයි ඒ වගේම ඊටාම දරුණු ස්වාමියෙක්. කාලේ සේවකයෙක් කරගන්නවාද ස්වාමියෙක් කරගන්නවාද කියන එක තියෙන්නේ ඒ පුද්ගලයා අතේ. භාවනාවෙන් මනස දියුණු කරලා වාස්තවික නොවන කාලය. ඒ කියන්නේ මේ සබ්ජෙක්ටිව් ටයිම් එක, ක්වාලියා එක ඇතුලේ තියෙන ටයිම් එක යම් මට්ටමකට පාලනය කරන්න පුරුදු වුණ අයට සහ කාලය පාවිච්චි කරන විදිහ ගැන යම් මට්ටමකට සවිඥානික අයට කාලය යම් මට්ටමකට සුමටව හසුරුවලා කාලයේ සේවකයෙක් කරගෙන යම් වැඩක් ගන්න පුළුවන්. ඒ ගේම් එකේ එහා කෙළවරේ ඉන්නේ කාලය සම්පූර්ණයෙන්ම මැනිපියුලේට් කරලා භෞතික ශරීරයේ ඉන්නකොටම අමරණීය වෙනවා කියන කතන්දරය තුල. ඒ වගේ උපරිමයට ගියපු යෝගීන් හැරෙන්න යම් මට්ටමකට කාලය ගැන සවිඥානික මිනිසුන්ටත් මං කිව්වා වගේ කාලය තමන්ගේ වාසියට හරවාගෙන සේවයක් ගන්න පුළුවන්. හැබැයි යම් ඍණාත්මක පුරුද්දකට ඇබ්බැහි වුණ කෙනෙකුට නම් කාලය කියන්නේ දරුණු ස්වාමියෙක්. ඒකත් ක්‍රිස් වික්ස්ගේ මේ පදපේලියෙන් ගම් වෙනවා. නරක පුරුද්දකට ඇබ්බැහි වුණ කෙනෙකුට හැරිලා බලපුවාම කාලය ඉතා දරුණු ස්වාමියෙක් බව පේන්න පටන් ගන්නවා. මේක එරික් ක්ලැප්ටන් හරි ලස්සනට මෙන්න මෙහෙම කියලා තිනවා Tears in Heaven කියන ගීතේ. Time can break your heart. Time can bend your knees. කාලයට ඔබගේ හදවත බිඳිය හැක. කාලයට ඔබව දනගැස්සවිය හැක කියලා. ක්‍රිස් වික්ස්ගේ මේ රැප් එකේ තවත් තේරුමක් තියෙනවා. මේ සූදු අන්තුවෙක්ගේ රැප් එකේ. මේක මම තව විදිහකටත් විවරණය කරන්න. කාලය නාව සූදු කෙලින්නෙකු හැම වෙලේම සෙල්ලම් කරන්නේ වාසනාව අරමුණු කරගෙන. වාසනාවට සම්මුති සමාජයේ නිකන් සාමාන්‍යයෙන් කටවහරට කියන දේනේ හොඳ කාලය ආවා. නියම වෙලාව ආවා. හරි කාලය ආවා කියලා කියනවනේ නේ. එතකොට කාලය නාව සූදු කෙලින්නෙක් කාලය නාව කියලා කියන්නේ වාසනාව තමන් වෙතට ආපු නැති අවස්ථා කියන එක. සූදු කෙලින්නෙක්ගේ ජීවිතේ වැඩිපුරම තියෙන්නේ ඒ වගේ කාලය නාපු අවස්ථා. කාලය ආවේ නැහැ හොඳ කාලය ආපු නැති අවස්ථා. එහෙම තමයි මේ ගැම්බලින් කියනවා රිග් කරලා තියෙන්නේ මිත්‍රවරුනි. ගැම්බලින් කියනවා හදලා තියෙන්නේම ප්ලේ කරන එක්කෙනාට අවස්ථාවක් එන්න නෙමෙයි. ඒ ඔඩ්ස් තියෙන්නේ. සම්භාවිතාවය හැම වෙලෙම තියෙන්නේ සෙල්ලම් කරන කෙනාට විරුද්ධ පැත්තේ.
හවුස් එක පැත්තේ තමයි තියෙන්නේ හැම වෙලාවෙම. හවුස් එක කියන්නේ කවුරු හරි ඒක රන් කරන අය. හරි. ඒවා රන් කරන කට්ටිය ගැම්බ්ලින් සූදු පොළ රන් කරන අය අතේ තමයි odds තියෙන්නේ. සම්භාවිතාවය ස්ටැක් වෙලා තියෙන්නේ. තමයි මොන විදිහකට හරි එක දිගට කවුරු හරි දිනුවොත් ඒගොල්ලෝ බෑන් කරලා දාන්නේ. කොහොම හරි. ඒ නිසා සූදු අන්තුවේකට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට තියෙන කාලය නාපු අවස්ථා. හරි. කාලය නාව ගාව තැවිලි. එහෙම අවාසනාවන්ත අවස්ථා ගැන තැවීමෙන් තමයි ගොඩක් සූදු අන්තුවන් පසුකාලික ජීවත් වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මේ සූදු අන්තුවන්ට හිතෙනවා මේක තමයි මාර ප්‍රශ්නේ. හරිද? සූදු අන්තුවන්ට හිතෙනවා මේ සිස්ටම් එක මට අල්ලගන්න පුළුවන් වෙයි. මේක ක්‍රැක් කරන්න මට පුළුවන් වෙයි. මට මේක දිනන්න සිස්ටම් එකක් හදාගන්න පුළුවන් වෙයි කියලා ඒගොල්ලෝ හිතනවා. හරි? මම කවුන්සිලර් කෙනෙක් විදිහට වැඩ කරලා තිනවා ගොඩක් එහෙම ඇබ්බැහි වෙච්ච අය. ඒක සූදු වලට. එක්තරා කාලයක ගොඩක් අය ඇවිල්ලා තිබ්බා මගේ කවුන්සිලින් සෙන්ටර් වලට ඕස්ට්‍රේලියාවේදී. එතකොට මේ ඒ ගොඩක් අයගේ ඒ නිතර තිබ්බා මේක. ඒ කියන්නේ ඒගොල්ලෝ නිතර කියන දේ තමයි මේක මට පොඩි සිස්ටම් එකක් තියෙනවා. මට එක කාලයක මේක පොඩ්ඩක් වැඩ කරා. මට තව මේක වෙනස් කරලා මේක දිගටම දිනන්න හදාගන්න පුළුවන්. එහෙම තමයි හිතන්නේ ගොඩක් අය. හරි? ඒක තමයි කියන්නේ. පසුතැවීමක් තියෙනවා. මං හිතුවට මට සිස්ටම් එක හරියට අල්ලගන්න බැරි වුණානේ කියලා අවුලක් තියෙනවා. ඊළඟට මොකද කියන්නේ නැත සමාව. ඒකට හිත Tamanට සමාවක් දෙන්නේ නැහැ. හරිද? මං අර කිව්වා වගේ ඒගොල්ලෝ හැම වෙලෙම හිතනවා මට මේ සිස්ටම් එක අල්ලගන්න පුළුවන්කම දිප්පා මේක දිනන්න හැම වෙලේම. හැබැයි මේ මට බැරි වුණානේ කියන එකට එහෙම එකක් තියෙනවා. යාව හිත වාව මාව උපමාව. ඒක වාවගෙන තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ පසු කාලීනව මේ සූදු අන්තුවන්. ඒගොල්ලෝ ගොඩක් අයට කියන දේ තමයි ඒගොල්ලොන් උපමාවට ගන්න කියලා. හරි? සූදු කරුවා සමාජයට කියනවා මාව උපමාවට ගන්න කියලා. මොකක්ද උපමාව? පණිනු පෙර දැල් වෙන සිව්පා ගිනිකොළ අස්සරමත්ත වස්තර වෙත්ත විසි වෙන. මේ කියන්නේ ගිනිගෙන දැවෙන සූදු කෙලීමකින් නරාවලට පනින්න ඉස්සල්ලා ඒගොල්ලොන් උපමාවට ගන්න මේ අවුරුදු ගණන් කරලා පෙරදිලා නට්ටම් වෙලා ඉන්න ඒගොල්ලොන් උපමාවට ගන්න කියලා සූදු කරුවම්ම කියනවා පසු කාලීන. ක්‍රිස් වික්ස් මේ කලාකරුවා සූදු කරුවෙකුගේ මනසට බැහැලා මේ කරලා තියෙන පද පෙරලිය මාරයි. හරිත්? මම අර කිව්වා වගේ මට අර මගේ කවුන්සලින් වලදී හම්බෙලා තියෙන සූදු අන්තුවන්ගේ මේ මානසිකත්වය මේ ලස්සනට කැප්චර් කරලා තියෙනවා. ඒ පසුතැවෙන ගතියට එන ස්ටේජ් එකට ලයිෆ් එක එනකොට ගොඩක් අය එනවා. හරිද? සූදු අන්තුවන්ගෙන් 99.999ක් පසුතැවෙන තැනකට එනවා ලයිෆ් එකේ අන්තිමට. ඉතින් ක්‍රිස් වික්ස් බ්‍රිලියන්ට් වර්ක් හරි ලස්සනට ප්‍රකාශ කරලා දිනවා. ඊළඟට සූදු අන්තුවෙකුගේ පෞල් ජීවිතේට මොකද්ද වෙන්නේ කියලා මෙන්න බලන රැප්ටර් කේඩි හෙවත් ඩීරෙක්ස් සිත්තම් කරන විදිය. මම හිතන්නේ රැප්ටර් කේඩි තමයි මෙයා පළවෙනි සයිෆර් එකේදී මෙයාගේ නම පස්සේ ඩීරෙක්ස් කියලා වෙනස් කරා කියලා මම හිතනවා. වැරදි නම් මට කියන්න වෙන එක්කෙනෙක් නම් රැප්ටර් කේඩි කියන්නේ මට හිතන්නේ එකම පුද්ගලයා. හරි. පින්ද පොරොන්දු මම අඩිකෝදුව මැන්න දහසක් දේ ඇය ගිය සමග දුව සූදුව හුරුව පව පූරුව. හැකිනවා අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව බිඳ පොරුන්දු මම අඩිකෝදුව මැන්න දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව. මේකේ මම කැමතිම කොටස තමයි මැන්න දහසක් දේ ඇය ගියා සමග දුව කියන පද පෙරලිය. පසාද බඳිනකොට ගොඩක් මිනිස්සු ඉන්නේ හනිමූන් පීරියඩ් එක කියලා හඳුන්වන මනෝවිද්‍යාවේදී අපි හඳුන්වන අවධියේ. හරි රිලේෂන්ෂිප්ස් ගැන අපි ස්ටඩි කරනකොට අපි ඒක හඳුන ගන්නවා මේක මේ ඒ කාලේදී දෙන්න එකිනෙකා මැනීම කියන එක කරනවා අඩුයි. ඒක බොහොම අඩුවෙන් සිද්ධ වෙන්නේ මැන්නත් මනින්නේ නිකම් බාහිර පෙනුම ඒ විඳින කායික ආස්වාදය වගේ බොහොම සරල දේවල් ටිකක් තමයි. හැබැයි පස්සේ කාලයක් යනකොට ඊට වඩා ප්‍රායෝගික දේවල් මනින්න මිනිස්සු සමහරලාට පෙළවෙනවා. විශේෂයෙන්ම කාන්තාවක් නම් එයා මවක් වුණාට පස්සේ අම්මා කෙනෙක් වුණාට පස්සේ මේ මැනීම තවත් දරුණු වෙන්න පුළුවන්. කසාද බැන්දට පස්සේ සූදුවට ඇබ්බැහි වුණ මේ කතාවේ මේ ඩීරෙක්ස් මේ පින්තාරු කරන සූදු අන්තුවා මේ සැමියාට වෙන දෙයක් ගැන සිහියක් නැහැ. එයා කල්පනා කරන්නේ ඊළඟ ජයමල්ල කොහොම හරි ඊළඟ එක මට දිනන්න පුළුවන්. මම මේ සල්ලිත් එකතු කරලා තවත් ණය වෙලා කොහොම හරි දාලා මේක දිනන්න පුළුවන් මට කොහොම හරි කියලා තමයි මානසිකත්වයෙන් එයා ජීවත් වෙන්නේ. හැබැයි එයාගේ බිරිඳ එයාට වඩා ගොඩාක් පරිණිත වෙලා. සූදුවට ඇබ්බැහි වුණ කෙනා හිතනවා ජයමල්ල කරන් මං ගෙදරට ආවොත් ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අපේ පවුලෙන් ප්‍රශ්න ඉවරයි. මගේ බිරිඳ දරුවන් හැමෝම සතුටින් ජීවත් වෙයි ඊට පස්සේ කියලා. හැබැයි දැන් එයාගේ බිරිඳ මනින්නේ දේවල් කීපයක් නෙමෙයි. සල්ලි තියනවාද කියලා විතරක් නෙමෙයි මනින්නේ. අය මනිනවා දහසක් දේ. හරි. ඉතින් සූදුවට ඇබ්බැහි වුණ කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් විදියට ඒ මැනීමෙන් සමත් වෙන්නේ නැහැ. ඒ නිසා ඇය යනවා දුව සමග මිනිස්සයව අතහැරලා. හරි. ඉතින් ඒක තමයි ඒ කියන්නේ මැන්න දහසක් දේ ඇය ගියා දුව සමග කියලා. හරි ලස්සනයි.
ඊළඟට මේ වගේ ඇබ්බැහිවීම් තියෙන මිනිස්සුන්ට තියෙන එක escape route එකක් තමයි මනසෙන්. ඒ කියන්නේ මේ පලා යෑමක්, මානසිකව පලා යනවා මේ ප්‍රශ්نين මම නෙමෙයි මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා පලා යන්න සමහර වෙලාවට escape routes දෙනවා. ඒක කොහෙට හරි පිටට පටවන්න පාරක් ලැබෙනවා සමහරලාට ආගමික සංස්කෘතීන් වලින්. ඒ අය ගොඩක් විට මේ ආගමක තියෙන මොකක් හරි මතවාදයක් ට්විස්ට් කරලා, ඒ කියන්නේ තමන්ගේ වාසියට වෙනස් කරලා අමරලා හදා ගන්නවා ගැලවෙන්න. වගේ සේවාදායකයෙක් ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් මේ එයා සූදුවට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. එයා තමන්ගේ හිත සුද්ධ ගන්න හැම වෙලෙම කිව්වේ මේ දෙයියෝ එයාව හදපු හැටි තමයි ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්නේ නැති කියලා. ඒක මේ ක්‍රිස්තියානි ආගම විතාම වැරදි ලෙස අර්ථ දක්වා ගත්තගෙන තමන්ගේ වාසියට පාවිච්චි කිරීමක්. ඒක ඒ ආගමේ හෝ ඒ සංස්කෘතියේ කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. හරි, ඒක මේ මිනිස්සු තමන්ගේ වාසියට මම අර කිව්වාගේ ඒ සන්දර්භය තුළ තියෙන දේවල් එහෙමනේ ට්විස්ට් කරලා කරකවල අරගෙන පාවිච්චි කරනවා. ඒ වගේ මේ ඩීරෙක්ස් පින්තාරු කරන මේ සූදු වලට ඇබ්බැහි වුණ කෙනා කියනවා සූදුව හුරුව පව පූරුව. සූදුවට ඇබ්බැහිලා ඉන්න කෙනා සාධාරණීකරණය කරගන්නේ මේක එයාගේ පූර්වයේ පවක් කියලා. දැන් බෞද්ධ නුම් පද්ධතියේ කිසිම අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මේ ඍණාත්මක පුරුද්දක් පූර්වයේ පවනේ කියලා උඩ පැන තවත් කරන්න කියලා අනුබල දීලා නැහැ. හරිද? තමන්ගෙම වලිගය සපාගත් සර්පයා වලිගේ වේදනාව නිසා තව තවත් හනුව තද කරනවා වගේ වැඩක් ඒක. ඒත් මිනිස්සු නැවතත් මනෝවිද්‍යාත්මක සයිකොලොජිකලි මේ ගිල්ට් එකෙන් වරදකාරී හැඟීම අඩු කරගන්න තමන්ගේ ආගමික සංකල්ප ට්විස්ට් කරලා භාවිතා කරන එක තමයි සාමාන්‍ය විදිහ. ඒක ඩිරෙක්ට් සුපිරියර්ට මෙතන පෙන්නලා තියෙනවා. ඊළඟට ලිංගික වීඩියෝ පට ඇබ්බැහිය. ඒ කියන්නේ pornography addiction. මේක මනෝවිද්‍යාවේ රෝග අත්පොත විදිහට ශාස්ත්‍රීය භාවිතාව වෙන DSM-5 මැනුවල් එකට තාම ඇතුළත් කරලා නැහැ රෝගයක් විදිහට. හැබැයි එහෙම නැති වුණත් මේ ඇඩික්ෂන් එක සමාජයේ තරුණ අයට විශේෂයෙන්ම විශාල ගැටලුවක්. එන්ගේ මල්ලට ඔටුනු පැලඳපු ලෝකෙක ඉල්ලුම් සැපයීම් යාන්ත්‍රණය විතරක් මූලික වෙච්ච ලෝකෙක ලිංගිකත්වය සහ ලිංගික ආශාව කියන්නේ විශාල වෙළඳපළක් තියෙන වෙළඳ භාණ්ඩයක්. ඩිජිටල් මාධ්‍ය ව්‍යාප්තියත් එක්ක මේ වෙළඳපොලේ ගැනුම්කරුවන් සහ විකිණුම්කරුවන් කියන දෙවර්ගයම ඝාතීය ලෙස කියන්නේ එක්ස්පොනෙන්ෂලි වර්ධනය වෙලා තියෙනවා. වැඩි වෙලා තියෙනවා සහ වර්ධනය වෙමින් පවතිනවා. ඉතින් මිනිස්සත්වයාගේ සිරුරේ තියෙන ලිංගික අවශ්‍යතාවය කියන ජීව විද්‍යාත්මක යාන්ත්‍රණය වෙළඳපොළ විසින් කොච්චර අවභාවිතා කරලා තියෙනවද කියනවා නම් ගොඩක් තරුණියන්ට මේ වගේ ගැලවෙන්න හරි අමාරුයි. මොකද පශ්චාත් නූතන සමාජයේ ලිංගිකකරණය වෙලා අවසන්. මන් දන්නේ මේක ගැන වැඩිහිටියන්ට කොච්චරක් අවබෝධයක් තියෙනවද කියලා. සමහර වැඩිහිටියන්ට හොඳ අවබෝධයක් ඇති. සමහර වැඩිහිටියන්ට ටිකක් අවබෝධය අඩු ඇති. එන තරුණ දරුවන් සහ මේ ළමාවිය පසු කරන දරුවන් හැමෝම මේ වෙලාවේ හැදෙන්නෙම අතිශය දැඩි ලෙස ලිංගිකකරණය වුණ ලෝකෙක. හරි. සිරුරේ ජීව විද්‍යාත්මකව හැදිලා තියෙන ප්‍රබලම යාන්ත්‍රණයක් වන ප්‍රජනන යාන්ත්‍රණයේ වැදගත්ම කොටසක් වන අවදි කිරීම. ඒකම නැත්නම් arousal කියලා අපි කියනවා. arousal කියන component එක අතිශය නිර්දය ලෙස වෙළඳ භාණ්ඩයක් විදිහට අවභාවිතා කරන එක සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. මේවා හරි සංකීර්ණ කාරණා නිසා හරි වැරදි කළු සුදු වගේ තඩි අන්තවාදී ලේබල් ගහන්න මට බෑ. ඒත් එකක් මට කියන්න පුළුවන්. ජීවිතේ ඉස්සරහට යන්න හිතන ගොඩක් තරුණියන්ට ඉක්මනට පේන කාරණයක් තමයි මේ ප්‍රමාණාතික්‍රාන්ත අවදි පෙළඹවීම. ඒ කියන්නේ අනවශ්‍ය ලෙස අදිමාත්‍ර ලෙස ඩිජිටල් මාධ්‍යෙන් සිද්ධ වෙන ලිංගික ඇවිස්සීම් කියන එක ජීවිතේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා කියන එක. ජීවිතේ ඉදිරියට යන්න උත්සාහ කරන අයට මේ පශ්චාත් නූතන සමාජයේ ඩිජිටල් ලිංගික ඇවිස්සීම් එක නැවත හැප්පෙන්න සිද්ධ වෙනවා. ඒවා පාලනය කරගන්න. මම මේ මිනෝල් කියපු රැප් එකකට එනවා. ඒක මම පැහැදිලි කරනවා මේ මොකද්ද මිනෝල් කියලා තියෙන්නේ කියලා. පේනව නේද මට කොච්චරලා යනවද කියලා ඒක කියන්න. මිනෝල් වන්න වචන දෙක තුنين ඒක වැඩි තියනවා වගේ කියලා දානවා. නමුත් මම මේක විකේතනය කරලා මගේ මිත්‍රවරුන්ට පෙන්වන්නයි හදන්නේ. මට චුට්ටක් ඉඩ දෙන්න. හරි. එතකොට සාමාන්‍යයෙන් අතීතයේ තිබුණ සමාජ ක්‍රමය තමයි ඒ වගේ ලිංගික බැඳීමකට පෙර දෙන්නෙක් අතර යම් සමාජීය බැඳීමක් ඇති වෙන එක. ඒක හැම වෙලේම වුණා කියලා මට කියන්න බෑ. ඒ උනට එහෙම කරන්න සමාජයේ අනුමල දුන්නා. සහ ඩිජිටලි ඈත ඉන්න කෙනෙක්ව බලන්න දෙයක් නැහැ. Tamanට මුණ ගැහෙන කෙනෙක් එක්ක හෝ මුණ ගැහෙන අයට තමයි එහෙම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒත් දැන් මේ ඩිජිටල් ඇවිස්සීම් එක්ක තිරේ දකින පුද්ගලයෙක් වෙන පුද්ගලයෙක් එක්ක ෆැන්ටසිමය ලිංගික බැඳීමක් ඇති කරගන්න පුළුවන්. සහ ඇති කරනවා ගොඩක් අය. ඇති වෙනවා ඒක මිනිස්සුන්ට. ඒක සමාජීය බැඳීමක් නෙමෙයි. හරි. ඇත්තටම ලෝකේ හම්බෙලා බැඳීමක් ඇති කරගන්නවා, කතා කරනවා,
රිලේෂන්ෂිප් එකක් හැදෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න තරුණයට හරි තරුණියට හරි පුළුවන් එක දවසක් ඇතුළත ලෝකයේ පුරාම ඉන්න වෙනත් තරුණ තරුණියන් 100 ගණනකගේ ඕන දහස් ගණනකගේ හරි ඩිජිටල් රූප හරි වීඩියෝ හරි නරඹලා මම කිව්ව ආකාරයේ ෆැන්ටසි ගණනාවක් හදාගන්න පුළුවන්. ඒත් ඒ අයක සමාජීය බැඳීමක් ඇති වෙන්නේ නැහැ. මේකට අපි කියනවා ඔබ්ජෙක්ටිෆිකේෂන් කියලා. ඒ කියන්නේ පුද්ගලයන් විදිහට පේන්නේ නැතිව භාණ්ඩ විදිහට පේනවා කියන එකට. මෙන්න බලන්න මිනෝල් මේ ඩිජිටල් ඇවිස්සීම් සහ ඔබ්ජෙක්ටිෆිකේෂන් කියන කාරණය පද දෙකෙන් ආයෙත් දඩ බඩගාලා එක්ස්ප්‍රස් කරලා තියෙන හැටි. බලන්න මිනෝල් කියනවා ෆැන්ටසි ලෝකේ කවුරු මොන සෙල්ලම් දැම්මත් ඒ කවුරුත් එක්ක සැබෑ මිනිස් සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ කියන එක. ඒකයි මිනෝල් කියන්නේ මතකෙට එල්ලගෙන නැහැ ඒ කවුරුත් කියලා. පේනව නේද? කවුරු මගේ ෆැන්ටසි ලෝකේ සෙල්ලම් දැම්මත් ඒ අය කවුරුත් මගේ මතකෙට එල්ලන්නේ නැහැ. එහෙම රිලේෂන්ෂිප් එකක් නැහැ ඒ අය එක්ක. ඒක ඔබ්ජෙක්ටිෆිකේෂන් එකක්. ඔබ්ජෙක්ටිෆිකේෂන් එකේ ප්‍රතිඵල තමයි මේ විඳින්නේ. ඒක මිනෝල් මෙන්න මෙහෙම ලස්සනට කියනවා. ඒ වගේම අධික ඇවිස්සීම් නිසා අර රවුසල් එක නිසා උපරිමයට රවුස් වෙලා තියෙන මනසක් මනෝමය ලෙස තවත් කෙනෙකුගේ ඇඳුම් පැළඳුම් මනසින් ඉවත් කරලා බලනවා කියන ඇක්ට් එක. ඒකත් මිනෝල් මෙතන වචන 3කින් එක්ස්ප්‍රස් කරලා තියෙනවා. මේක මට මතක් කරනවා මේ අමරදේව මහත්මයා ගායනා කරන KDK ධර්මවර්ධන මහත්මයා රචනා කරපු අර කුමරියක පා සලඹ සැලුනා ගීතයේ එක කොටසක් ධර්මවර්ධන මහත්මයා මේ අන්තිමට මම කියපු කාරණේ මිනෝල්ටත් වඩා ගොඩාක් සුමටව එක්ස්ප්‍රස් කරලා තිනවා ඒකේ. නමුත් ඒ ටිකක් පැරණි ආරේ එක්ස්ප්‍රෙෂන් එකක් දැන් මෙන්න අපේ තරුණ ළමයිට වඩා ඒක වෙනස් ආකාරයකින් එක්ස්ප්‍රස් කරලා තිනවා. හැබැයි මට සතුටුයි මේ ගැටලුව නිර්මාණාත්මකව එක්ස්ප්‍රස් කරලා තියෙන එකට. ඒ වගේම මගේ මිත්‍රවරුන්ට කියන්න සමහර වෙලාවට මාත් එක්ක මගේ ශිෂ්‍යයන් සමහරන තරුණ අය ඒ ඔය මගේ අතික්‍රමණ වැඩසටහනට එම ආපු අය සමහර අය මේ කාරණයට ඇබ්බැහිවීම නිසා තමන් එක්කම ඇතිවෙන කෝපයක් තියෙනවා සමහර අයට. එයි මට මේක කන්ට්‍රෝල් කරගන්න බැරි කියලා. හරි පව් ඇත්තරම. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 100ක විතර වේගෙන් මේ පැත්තට ගලාගෙන වතුර පාරකට ළමයෙක්ව තල්ලු කරලා ඒ සොසයිටි එක හැදෙන විදිය දැන් හරි පෝස්ට් මොඩර්නයිස් සොසයිටි එකේ හැටි තල්ලු කරලා ඒ ළමයට ඉහළට පීනන්න කියන වගේ වැඩක් මේ කරන්නේ. මං කිව්වා වගේ ඒ ස්වභාවිකව තියෙන සියලු දේවල් සියලු උත්තේජන උපරිමයට උත්තේජන වෙන විදිහට ඩිසයින් වෙච්ච සමාජයක් ඇතුලේ ඒ ළමයින්ට පුදුම මහන්සියක් වෙන්න සිද්ධ වෙන සමහර අයට මං කිව්වා වගේ මේ ඉස්සරහට යන්න කැමති අයට වෙලාව හරියට පාවිච්චි කරගෙන වැඩක් කරන්න කැමති අයට ඒ අයට මේක හරි වදයක්. ඒ තමන් එක තරහක් ඇති වෙනවා සමහර අයට. වටේ තියෙන ඩිජිටල් දේවල් වලින් විවිධ මාධ්‍යයන්ගෙන් මේ ඇවිස්සීම සිද්ධ වෙන එක. ඒ වගේ දේවල් කොහොමද අඩු කරගෙන ඉස්සරහට යන්නේ කියලා ප්‍රායෝගික වේ ක්‍රමවේදයන් අර එහෙම අපි අතික්‍රමන වල කතා කරනවා, ඒ උගන්වනවා. අපි පුළුවන් විදිහට උදව් කරලා ඒ ළමයින්ට පුළුවන් තරම් ඒව පාලනය කරන් ඉදිරියට යන්න අපි උදව් කරනවා. කොහොම නමුත් මේ තමන් එක්ක තියෙන තරහ කියන එක මේක කන්ට්‍රෝල් කරගන්න බැරුව එන එකක් තියෙනවා සමහර තරුණ ළමයින්ට. හරි ඒකත් මිනෝල් මෙතන කැප්චර් කරලා තියෙනවා. මෙන්න බලන්න මේ කොටස. හරි මේ කොටසේ සමාජය තුළ අසභ්‍යයි කියලා සම්මුතිගත වචනයක් තියෙනවා. මිනෝල් කියන රාමෝ නරඹන නීතිමය සහ මනෝවිද්‍යාත්මක රාමුවක් යටතේ බාලයයි සැලගෙන මිත්‍රවරුන් නිසා මම ඒ වචනේ කපා හරිනවා. ඒත් වැඩිහිටි අයට මේකේ තේරුම තේරෙයි. මගේ බොලද හීන අතර මගේ කඳුළු බින්දු ඇයි වාෂ්ප වෙන්නේ දකින සිහින වටන කියන මේ මාර ගැඹුරු විදිහට එක්ස්ප්‍රස් කරලා තියෙනවා මේ දේ කියලා මම හිතනවා. හරි තේරෙනව නේද මම මේ කියන එක? ඒ කියන්නේ මේක තමයි මේ නිර්මාණය ගැන මම මේ වැඩසටහනක් කරන්නේ. ඔන්න ඔය වගේ සමාජයේ මේ ඇබ්බැහිවීම් කියන එක ඔඩුදුවලා තියෙන විදිහ මේ දනේ හරහා මේගොල්ලෝ නිර්මාණ කරන්න එක්ස්ප්ලෝර් කරලා තියෙනවා. ඊළඟට existential despair එහෙම නැත්නම් existential crisis කියන සංසිද්ධිය ගැන මම පොඩ්ඩක් අවධානය යොමු කරන්න කැමතියි. මේකට අපිට සිංහලෙන් කියන්න පුළුවන් පැවැත්මේ අර්බුදය කියලා. සිංහලෙන් දර්ශනවාදී ඉගෙනගත්තු මිත්‍රවරු බලනවා ඇති සමහරට රාමුව මීට වඩා ශාස්ත්‍රීයව සම්මුතිගත කරගත්තු සිංහල වචනයක් තියෙනවා නම් ෆ්‍රේසස් ටිකක් තියෙනවා නම් මට කියන්න existential crisis කියන එකට මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාලා මාවත් දැනුමින් පෝෂණය කරන්න. මේක අනිත් සත්ව කොට්ටාශවලට තියෙනවද කියලා අපි හරියටම දන්නේ නැහැ. අපි අනුමාන කරනවා මේක මිනිස්සුන්ට විතරක් ආවේනික ප්‍රශ්නයක් කියලා. මොකද නම් මේ ප්‍රශ්නේ මේ ජීවිතයේ අරමුණ මොකක්ද? අපි ඇයි මේ පහළ වෙලා ඉන්නේ? අපි කවුරු නිර්මාණය කරාද? මේ විශ්වයේ තේරුම මොකක්ද? අපි මොකද්ද කරන්න ඕන?
කියන මේ උත්තර හොයන්න අමාරු දාර ප්‍රශ්න මිනිස්සුන්ට මතුවෙනවා. හරි. ඒක සාමාන්‍යයෙන් අර මතයක් තියෙනවා අනිත් සත්තුන්ට අනිත් සත්වයින්ට මේ සාමාන්‍ය බේසික් නීඩ්ස් ටික කෑම වතුර ටික ආදී මූලික අවශ්‍යතාවහම එතනින් එයාලගේ ප්‍රශ්න ඉවරයි කියලා මතයක් තියෙනවා සාමාන්‍යයෙන්. මිනිස්සුන්ට ඒවා සම්පූර්ණ වුණාම මිනිස්සුන්ට සමහර මිනිස්සුන්ට කල්පනා වෙන්න ගන්නවා. මොකද්ද ජීවිතේ අය කරන්න ඕන? මොකද්ද මේ මිනිස්සුන්ගේ අරමුණ? ඒ අයගේ පැවැත්මේ අරමුණ මොකද්ද කියන එක ගැන ප්‍රශ්නයක් එනවා. ගොඩක් දාර්ශනික මතවාද ගොඩනගිලා තියෙන මේ ප්‍රශ්නට උත්තර දෙන්න අඩු වැඩි වශයෙන්. හරි. දාර්ශනිකයින් අතර යම් විහිළුවට ගන්න පොඩි කාරණයකුත් තියෙනවා. ඒගොල්ලෝ මතයක් තියෙනවා මේ පැවැත්මේ අර්බුදය මතු නොවන මිනිස්සු ඉන්නවා නම් ඒ මිනිස්සුයි ගෝරිල්ලෝ අතර වැඩි වෙනසක් නැහැ කියලා. කොහොම නමුත් මම කිව්වා වගේ එක දාර්ශනික මතවාද නිර්මාණය වෙලා තියෙන මේකට උත්තර දෙන දෙවියන්ගේ බාරයේ නිර්මාණයේ එක විශාල ඕවර්ආචින් තීම් එකක්. ඒ කියන්නේ මුළු නිර්මාණය පුරාටම යටින් විහිදිලා තියෙන එක තේමාවක් තමයි මේ එක්සිස්ටෙන්ෂල් ක්‍රයිසිස් එක කියන එක. පැවැත්මේ අර්බුදය. මේක තරුණ මනසට ගොඩක් දැනෙනවා. තරුණ මනස කියන්නේ ජීවිතේ තේරුම අවබෝධ කරගන්න උත්සාහ කරන විදිහේ මනසක්. මේ තරුණ නිර්මාණකරුවන්ගේ එක්ස්ප්‍රෙෂන් එක විවිධ දාර්ශනික මතවාද ගණනාවක් එක්ක අලයින් වෙනවා, සංගත වෙනවා. ඒත් මම මේ නිර්මාණය වැඩිපුරම දකින්නේ ඇබ්සර්ඩිසම් කියන මතවාදය. හරි. සර්රින් කියකගාඩ්, ඇල්බර්ට් කැමු, නීට්ෂේ, ඩොස්තොයෙව්ස්කි වගේ දාර්ශනිකයින් ගණනාවක් මේ මතය පෝෂණය කළා කියලා මම හිතනවා. කියන්නේ මිනිසුන්ගේ ඔළුවේ එන ප්‍රශ්න සහ මේ ඇබ්සර්ඩිසම් කියන මතවාදය ඒවට දෙන උත්තර මෙන්න මේ වගේ. හරිද? මිනිස් ජීවිතයේ අරමුණ මොකද්ද? එහෙම අරමුණක් නැහැ. මිනිස් ජීවිතයේ තේරුම මොකද්ද? එහෙම තේරුමක් නැහැ. මිනිස්සු බය වෙන්න ඕන මොනවටද? මොනවටත් බය වෙන්න ඕන නැහැ. දෙවියන් සිටීද? දෙවියන් කියලා කෙනෙක් නැහැ. විශ්වයට තේරුමක් තියනවද? විශ්වයට තේරුමක් නැහැ. ඉතින් තවත් විදිහකට කියනවා නම් ඇබ්සර්ඩිසම් වලින් කියන්නේ විශ්වයට එහෙම මේ තේරුමක් කියලා එකක් නැහැ. තේරුම් හොයන්න හදන එක මිනිස්සුන්ගේ මානසික ප්‍රශ්නයක් මිසක් වෙන දෙයක් නෙමෙයි කියලා. පැහැදිලිද? ඒක තමයි සරලව කිව්වේ. හරි. මේක තමයි මේක කැටි කරලා කියනවා නම් තේරුම. හැබැයි පුංචි ගැටලුවක් වෙනවා මෙන්න මේ වගේ දර්ශනයක් කරහා ජීවිතය දකින්න උත්සාහ කරනකොට. ඒක තමයි මේ අර මිනිස්සෙක්ගේ ඩෙන්ටිටි කන්ස්ට්‍රක්ෂන් එකේ තියෙන බිග් ස්ටෝරි කියන කොටස කුඩුපට්ටම් වෙනවා මේ විදිහට හිතන්න ගත්තාම. බිග් ස්ටෝරි කියන්නේ මොකක්ද කියන එක ගැන මම වැඩසටහන් ගණනාවකම කතා කරලා තියෙන නිසා අද වැඩි කතා කරන්නේ නැහැ මෙතන. ඉතා කෙටියෙන් කියනවා නම් මිනිස් මනස විශ්වය පහදා ගන්න, විශ්වයේ ඇයි තියෙන්නේ, තමන් ඇයි පහළ වෙන්නේ, තමන්ට අරමුණ මොකක්ද කියන එක පහදා ගන්න මොකක් හරි ලොකු කතන්දරයක් හදාගෙන ඉන්නවා. ඒකට තමයි කියන්නේ බිග් ස්ටෝරි කියලා. රන්දික විජේසිංහනාලිකයි මම කරපු ආගම් පරණ කරත්තද කියන වීඩියෝෙත් මම මේ ගැන ගැඹුරින් කතා කරලා තියෙනවා. කැමති අයට පුළුවන් නම් ඒ නාලිකාව පැත්තට ගිහලා පොඩ්ඩක් බලන්න. ඉතින් තරුණ අයට ගොඩක් අයට මේ ජීවිතේට තේරුමක් නැහැ සහ විශ්වයට රටාවක් නැහැ. කර්ම පින්පව් කියලා දෙයක් නැහැ. වගේ දේවල් හිතෙන්න පුළුවන්. හැබැයි ඒ සිතුවිල්ලත් එක්කම බිග් ස්ටෝරි එක කුඩුපට්ටම් වෙන්න පටන් ගන්නවා. බිග් ස්ටෝරි එක කුඩුපට්ටම් වෙනකොට මනසට යම් වේදනාවක් එනවා. මොකද මිනිස් මනස කියන්නේ තේරුම, මීනින් එක හොයන විදිහේ යාන්ත්‍රණයක්. ඒකයි මනසේ හැටි. ඉතින් දෙවියන්ගේ බාරේ නිර්මාණය පුරාවටම නිර්මාණ කරන මේ ජීවිතේට තේරුමක් නැහැ කියන එක සහ එහි වේදනාව පිට කරලා තියෙනවා. මෙන්න බලන්න D minor කියන මේ කොටස. ජීවිත කනමදු මනසට හැංගීම මගේ පොර බැදු මායාව මා වැදු හැදු රුධිරලේ මස්සේ දුක දනි ඇති බොරු කළා දැන් පිළිගමු. මෙන්න බලන්න කළුමල්ලි කියන මේ කොටස. යන්නට මට තැනක් නැ කරන්නට දෙයක් නැ දිව්‍ය ලෝක ඔන්න නැ අපායට බයක් නැ සහ මේ කොටස. පාපයක් වෙන්නෙම නැත අනිවාශාපයක් වුණත් උඹේ සෛල මරනවා මම නැවත මොනවා මට වුණත් සහ මෙන්න මේ කොටස. ත්‍රිවස්වදී නැති ගිය වැටේ නැති පල්ලම් නැති සිතියම් නැති සිතුවිලි අන්තිම උස්රණාය ගැති සිතියම් නැති සිතුවිලි. සුපිරි වැඩ මේවා. සුපිරි ලිරික්ස්. සිතියම් නැති සිතුවිලි කියන්නේ socially constructed maps of meaning. එහෙම නැත්නම් සමාජයේ විසින් නිර්මාණය කරන ලද අර්ථ තලය කියන සිතියමට අනුගත නැති සිතුවිලි කියන එක. දැකන්නේ අර බිග් ස්ටෝරි එකට සම්බන්ධ නැති සිතුවිලි. දැන් නිකන් no man's land එකේ සිතුවිලි පහළ වෙන්නේ. අපි නිකන් ෆිලොසොෆිකලි හිතුවොත්. හරි. ඉතින් ලස්සනයි ඈ. ඒ වගේම ඩිරෙක්ස් කියන මේ කොටස. මල මනස මල හිත අලස කර යත චාප ඒ තණ්හාව මානසික කියන මේ කොටස් ටික. ලස්සන ජීවිත හැඩි වෙලා බලන් ඉන්න බෑ තව මට නම් ඇති වෙලා අනුමුතු ජීවිත කලවර වී ඇතකෝ ඔය දෙවියන්. ඒ විතරක් නෙමෙයි සනුක කියන මෙන්න මේ කොටස. විය යුතු මොහොතකින් ගැලවෙයිදෝ දෙවියන්ගේ බාරේ
මම අද මගේ මිත්‍රවරුන්ට පොඩි චැලෙන්ජ් එකක් දෙනවා. දැන් මම මේකේ වියමනෝ හිමින් ලියාගෙන යනවානේ. මේ සනුක කියන සම්පූර්ණ කොටස මගේ මිත්‍රවරුන් කියවලා ඕගොල්ලොන්ගේ අර්ථ දැක්වීම මට දෙන්න. හරි? දුවිලි මාවතේ දේවතා එලිපෙනේ දාදරෙන් ලතවුල් මාරුතෙන් සංගෙවියවත් හැකිදෝ ශ්‍රී නාමයෙන් සියල්ල හදවතේ පිළිරැවුණවතිද ගණ්ඨානාදේ විය යුතු මොහොතකින් ගැලවේදෝ දෙවියන්ගේ බාරයෙන්. ඔයාගේ කියවීම මට දෙන්න. හරි? නමුත් මේක එකම කොටස් එක විදිහට කියන්න පුළුවන් අපිට. හරි? මම දැන් මේ එක කියවීමක් කියන්නේ මෙන්න මේ විය යුතු මොහොතකින් ගැලවේදෝ දෙවියන්ගේ බාරයෙන් කියන එක. මේක මම අර කිව්වාගේ අර මේ ඇබ්සර්ඩිසම් කියන දාර්ශනික මතවාදයේ වරගන්න මාර එක්ස්ප්‍රෙෂන් එකක්. හරි? ඒ කියන්නේ දැන් මම අර කලින් කියපු ටිකත් කියන්නේ අරමුණු රහිත බව. ජීවිතයට තේරුමක් නැති බව නිසා දැනෙන වේදනාව. යන්නට මට තැනක් නැහැ, කරන්නට දෙයක් නැහැ. කනමොළු ජීවිත කලවර වෙලා මල හිත මල මනස කරයි අදත් ශාප. හරිද? ඒ වගේ මේ ඒ වේදනාව හරි ලස්සනට තියෙනවා. විශ්වයට ක්‍රමයක් ඇති, විශ්වයට ඕඩ එකක් ඇති, විශ්වයේ පාලකයෙක් ඇති, අපිව බලාගන්න ඉහළ බලවේගයක් ඇති වගේ අදහස් වලින් සමහර වෙලාවට මිනිහෙකුට මිදෙන්න යන්නේ ඊටාම පොඩි මොහොතයි. සමහර ට්‍රෝමැටික් ඉවෙන්ට්ස්, ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි නිකන් බරපතල සිදුවීම් වලදී සමහර අය ඒ වගේ මතවාද වලින් මිදෙනවා. එහෙමයි මම දැකලා තියෙනවා. හරි, මට ඒ වගේ ඉඳලා තියෙනවා මගේ මිත්‍රවරුන් මට ඉඳලා තියෙනවා ඒ වගේ සමහර අය විවිධ විශ්වාසයන් තිබුණ අය මෙහෙම තිබුණ අය පොඩි කැප්ටිගෙන් ලොකු ඉවෙන්ට් සමහරලාට තමන්ගේ ළඟම කෙනෙක් ඇක්සිඩන්ට් එකක් ගන්න නැති වෙනවා. හරි. ඒ මොහොතෙන් අර කවුරු හරි තමන්ව බලාගන්න ඉහළ බලවේගයක් හිටියා වගේ තැන් වලින් මිදිච්ච අය මම දැකලා තියෙනවා. මම කියන්නේ ඒකයි. මම හිතනවා සනුක මේ කියන කොටසේ විය යුතු මොහොතකින් ගැලවේදෝ දෙවියන්ගේ බාරයෙන් කියන එක ඒ විදිහට කියවන්නත් පුළුවන්. හරි. තව එකක්. දැන් මම තව තීම් එකකට යනවා. හරි. ධනවාදී ආර්ථික ක්‍රමයේ අඩුපාඩු කියලා කාල් මාක්ස් වගේ විද්වතුන් ඉදිරිපත් කරපු සමහර දේවල් සහ ඔස්කා ලුයිස් වගේ විද්වතුන් ඉදිරිපත් කරපු දරිද්‍රතාවයේ සංස්කෘතිය කියන න්‍යාය වගේ සංකල්පත් මේ නිර්මාණයේ ඊටාම අලංකාරව සුමටව ප්‍රායෝගිකව ඉදිරිපත් කරලා තියෙන කියලා මම හිතනවා. මාක්ස්ට අනුව ධනවාදී ආර්ථික ක්‍රමයේ නිර්මාණය වෙලා තියෙන්නම දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සුන්ට කැරට්ටල පෙන්නමින් වැඩ ගන්න විදිහට. හරි. බලන්න මිනෝල් එක කියන ලස්සන. එද්දි ගෙනාවේ නෑ මොනර කොළ පාවෙන ධනවත් පවුලක නෙමෙයි මේ කොටසින් පින්තාරු කරන පුද්ගලයා ඉපදිලා තියෙන්නේ. තොටිලිවල නිදාගෙන නෑ මැද පන්තියේ පදික ජීවිතය නැලවෙන තොටිල්ලක් වගේ පහසු නෑ මේ කියන කෙනාට. වඩිග පටුන නටන ජීවිත පදයට යටව මෙන්න ධනවාදී ආර්ථික ක්‍රමය දුප්පතාව හරියට බෙර පදයකට නටවනවා කියන එක මිනෝල් කියපු ලස්සන බලන්න මේ පදවලින්. දැන් මොකට යට වෙලාද නටන්නේ මැද පන්තියේ තරුණයා ජීවිත පදය නම් බෙර පදයට යට වෙලා. කොහොමද මේ බෙර පදේ නිර්මාණය වෙන්නේ? ධනවාදී ආර්ථිකය හරහා. කොහොමද ධනවාදී ආර්ථිකයේ බෙර පදේ නිර්මාණය කරන්නේ? මන්දිර සඳලු තල මවමින් සිහිනවන්නම අන්නාර කැරට්ටලය. මන්දිර සඳලු තල කියන සිහින කැරට්ටලය පස්සේ තමයි මිනිස්සු ඔක්කොම දුවන්නේ. සහ මේ සිස්ටම් එක පොළඹවන්නේ. තව තවත් සම්පත් රැස් කරගන්න කියන ධනවාදී මානසිකත්වය තමයි මුළු සමාජයේම නටන බෙරපදය කියන එකයි මිනෝල් මේ කියන්නේ. මේ ධනවාදයේ නපුරුයි අරේ මේ කියලා මේ මම මේ කියන්නේ. හරිද? වැඩසටහනක් කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් ධනවාදයේ නපුරුද කියලා චුට්ටක් බලන්න හැම සිස්ටම් එකේම හොඳ නරක තියෙනවා. හරි. කැපිටලිසම් ධනවාදයේ හොඳ පැතිකඩ තියෙනවා. ධනවාදයේ ඊටාම අඳුරු පැතිකඩ තියෙනවා. ඒ දෙකම මම සම්බරව සාකච්ඡා කරලා තියෙනවා. හරි. මේ වැඩසටහනේ පොඩ්ඩක් බලන්න. ඒ නිසා මම මේ නිකන් අර හැංගීම් බර වෙලා ඉමෝෂනල් වෙලා ඒ ධනවාදේ එහෙම නෙමෙයි. හරි. එහෙම නෙමෙයි මේ කතා කරන්නේ. හරිද? මම නමුත් මේ නිර්මාණකරුවා දැකලා තියෙන මේ ධනවාදයේ අඳුරු පැතිකඩ ලස්සනට එක්ස්ප්‍රස් කරලා තියෙනවා. නියමයි. ඉතින් මේ කැරට්ටල මවන ආර්ථික යාන්ත්‍රණය වගේම ඒකේ නියමුවන් කියලා හිතන අයත් එක්කත් අන්තිමට සමහරට මේ තරුණ තරුණියන්ට විශාල කේන්තියක් එන්න පුළුවන්. විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් මිරිකෙන දුෂ්කර පළාත්වල තරුණ තරුණියන්ට මේක මිනෝල් මේතන මේ පින්තාරු කරන කෙනා ඒ වගේ අර අපි කලින්මත් කතා කරේ අර වළඳෙන් පිහකෑ කුලිගෙට රැසඳ මිතුරාවිය ඒ පුද්ගලයාමනේ මේ කොටසක් කියන්නේ. හරි. එතකොට මෙන්න බලන්න මිනෝල් ඒ වගේ කෙනෙක්ගේ හිතේ මේ සිස්ටම් එක ගැන ඇති වෙන්න පුළුවන් කෝපය මුදා හරින හැටි.
මෙන්න මේ පාරේ ගියොත් දියුණු වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට කරලා ගොඩ යන්න පුළුවන් කියලා සිස්ටම් එක ඇතුලේ ඉඳන් ගොඩක් වෙලාවට උපදෙස් දෙන කට්ටිය ඇත්තරම කරන්නේ මිනිස්සු නොමග යැවීමක් කියලා මේ තරුණ තරුණියන්ට හිතෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ විශේෂයෙන්ම බොහොම සාම්ප්‍රදායික විදිහට ඒව කරපුවා ඉන්නෝනේ ජීවිතේ. එහෙමයි ඉඳලා තියෙනවා. මම දැකලා තියෙනවා. ඒ කියන්නේ මේ කැපිටලිස්ට් සිස්ටම් එකෙන් කියනවා රයිට් මෙහෙම කරන්න ණය අරන් කරන්න ණය අරන් ඉගෙන ගන්න ණය අරන් ගෙවල් හදන්න ණය අරන් මෙහෙම ඒ දාන කතන්දර ටිකක් තියෙනවනේ සිස්ටම් එකෙන්. ඒ කතන්දර පස්සේ ගිහිල්ලා වලේ වැටිලා අමාරු ඉච්චා ඉන්න ඕන තරම්. එහෙම ගිහිල්ලා හරි ගස්ස ගත්ත අයත් ඉන්නවා ජීවිතේ. මම කියන්නේ එහෙම ගිහිල්ලා වැරදිච්ච අයට ඒ සිස්ටම් එක මෙහෙවනවා කියලා හිතන අයත් එක්ක. ඒ උපදෙස් දුන්නා කියන හිතන අයට. ඒක කියන්නේ මතක නැද්ද මට කියපුවා වරෙන් අද හෙට දෙන්නම් මතකෙට කට කුඩු කරලා උඹේ දත් එක බොහොම ඇග්‍රසිව් විදිහට කියන්නේ. හරි. තමන් මොකක් හරි කරලා මෙහෙවපු අය තමන්ට වැරද්දුවා කියන කතන්දරේ. මෙන්න බලන්න කළු මල්ලි දරිද්‍රතාවයෙන් පෙළෙන තරුණයෙක්ගේ සිතුවිලි පැහැදිලි කරන හැටි. කාලේ මැන්නේ සීමක් නැති වහල දෙස බලා සපයි කියලා හිතලා මට නිදා ගන්න එපා වෙලා කාලේ මැන්නේ සිවිලිමක් නැති වහල දෙස බලා සැපයි කියලා හිතලා මට නිදා ගන්න එපා වෙලා යන්නට මට තැනක් නැහැ කරන්නට දෙයක් නැහැ. මේ කියන තරුණයාගේ ගෙදර ඔරලෝසුවක්වත් නැහැ. ඒකයි කාලේ මයින්නේ කොහොමද සිවිලිමක් නැති වහල දෙස බලා. සිවිලිමක් තියෙනවා කියන්නේ ටිකක් වත්කම් තියෙන පවුලකට අයිති ගයක් නේ. මේ ගෙදර සිවිලිමක් නැහැ. වහල දිහා බලලා කොහොමද වෙලාව කියන්නේ? කොහොමද කියන්නේ? දිරලා ගියපු වහලේ සිදුරු වලින් අහස පේන හින්දා. අහස බලලා වෙලාව කියන දල අදහසක් ගන්න දැන් 11ට විතර ඇති කියලා. යන්න වැදගත් තැනක් නැහැ මේ තරුණයාට මේ කළුමල්ලි ඩිපික්ට් කරන කළුමල්ලි විසින් පින්තාරු කරන මේ තරුණයාට. කරන්න වැදගත් දෙයක් නැහැ. යන්නට මට තැනක් නැහැ. කරන්නට දෙයක් නැහැ. කරන එකම දේ තමයි මොකක් හරි ෆෝන් කට්ටකට බිලා දැන් කාලේ නම් කළුමල්ලි මේක ලියන කාලේ තරුණයන් මෙහෙමම කරාද කියලා මම දන්නා. නමුත් දැන් කාලේ වගේ නම් මේ දැන් කාලේ මේකට හරියන තරුණයා හෝ තරුණිය මොකක් හරි ෆෝන් එක කට්ටකට බිලා TikTok එකක් බල ඉඳලා බුදිය ගන්න එක තමයි කරන්නේ. ඒකත් එපා වෙලා කියලා කියන්නේ. සැපයි කියලා හිතලා මට නිදා ගන්න එපා වෙලා. හරි. නියම වැඩ. එන්න බලන්න ඔස්කා ලුයිස්ගේ දරිද්‍රතා චක්‍ර. ඩිරෙක්ස් කියනවා ණයටත් ණයයි අවුරුදු 6යි කූරු ගනිනවා හිරගේ හිත බයයි. කැමති නම් කෙනෙකුට හිතන්න පුළුවන් මේ ඩිරෙක්ස් කතා කරන්නේ ඇත්තටම සිපිරිගේ එහෙම නැත්නම් හිරගෙදර ඉන්න කෙනෙක් ගැන කියලා. ඒත් මම මේක කියවගන්නේ ඔස්කා ලුයිස්ගේ දරිද්‍රතා චක්‍ර න්‍යාය එහෙම නැත්නම් දරිද්‍රතා සංස්කෘතිය කියන න්‍යාය හරහා. ඩිරෙක්ස්ගේ රැප් එකේ පින්තාරු කරන මේ සූදු වලට ඇබ්බැහි වුණ පුද්ගලගේ චරිතය අතරේ සමාජයේ වෙනම පැතිකඩකුත් මෙතනට සිව්ම මුසු කරලා තියෙනවා කියලා මම හිතනවා. මේ ඔස්කා ලුයිස්ගේ මේ න්‍යාය හරිම ඉන්ට්‍රස්ටිං. හරි. මේකේ එක පැතිකඩක් තමයි දුප්පත් පවුල් වල දරුවන් බොහෝ වෙලාවට මව්පියන්ගේ අසරණකම සහ ණයබර දායාද කරගන්නවා කියන එක. ඒ නිසා ඒ දරුවන්ට ගොඩ එන්න හරි අමාරුයි කියන එක. ඒ අයත් දරිද්‍රතා චක්‍රය යනවා කියන එක සහ ඒ අයත් අවසාන වශයෙන් ඒ එකතු කරගත්ත රෝල් වෙලා තියෙන කන්දක් වගේ තියෙන ණයබර හිමීට ආපහු තමන්ගේ දරුවන්ට ඒ අය අතින් පාස් වෙනවා කියන එක මේ කවුරුත් හිතලා කරනවා කියන එක නෙමෙයි සිස්ටම් එකක් නේ. එහෙම තමයි. හරි. එතකොට ඒක තමයි මේ ඩිරෙක්ස් කියන ණයටත් ණයයි අවුරුදු 6යි. මේක මම දකින්නේ දෙමව්පියන්ගේ ණයබරත් කරට අරගෙන ඒ ණය ගෙවන්න සහ තමන්ගේ ජීවිතයේ අවශ්‍යතා පුරගන්නත් තවත් ණයගත්තු දරුවෙක්ගේ වේදනාව විදිහට. ඒකයි කියන්නේ ණයටත් ණයයි. ණයක් කරන් තියනවා. ඒක ජෙනරේෂනලි එනවා. බර්ඩන් එකක්. ඒ ණය ගෙවන්න තවත් ණය අරගෙන. ඒවත් එහෙම ගිහිල්ලා ආයෙත් ඉස්සරහටත් පාස් වෙලා යයි. ඒකයි මේ අවුරුදු 6ක් ගැන කතාවක් කියන්නේ. මොකද්ද මේ අවුරුදු 6යි? දැන් තමන් වැඩිහිටියෙක් වෙලත් අවුරුදු 6ක් ගිහිල්ලා. හරිනම් සාමාන්‍යයෙන් වෙන්න ඕන තමන් වැඩිහිටියෙක් වුණාම තමන්ගේ ෆයිනෑන්සස් තමන් බලාගෙන නිදහසේ ජීවත් වෙන ගමන් අම්මා තාත්තට උදව් කරගෙන එහෙම යන එක. නමුත් ගොඩක් වෙලාවට දරිද්‍රතාවයෙන් මිරිකුණ පවුල් වල සිද්ධ වෙන්නේ අම්මා තාත්තා ළමයින්ව ජීවත් කරවන්නත් එක්ක අරගෙන තියෙන ණය කොහොම හරි ළමයින්ටත් අන්තිමට දායාද වෙනවා කියන කතන්දරේ. ඉතින් අවුරුදු 6ක් දැන් ගිහිල්ලා මේ ණයබර ඇදගෙන ණයබර 2ක් ඇදගෙන දැන් ගිහිල්ලා කූරු ගනිනවා හිරගේ හිත බයයි. මේ ආර්ථික හිරගෙදරින් එළියට එන්න බැරි වෙයි කියන බය මේ තරුණයාට හිතෙනවා. මෙන්න මානසික මේ දේම කියන මෙන්න මේ විදිහට. ඔස්කා ලුයිස්ට අනුව දුප්පත් පවුලක දරුවන්ට නිතර ඇහෙන්නේ බැරිකමේ අඳෝනාව සහිත දේවල්.
හරි නරක විදිහට නෙමෙයි මම මේ කියන්නේ හරිද එක්ස්ප්‍රස් කරලා තියෙන විදිය. ඒ නිසා ඒ දරුවන්ටත් අවිඥානිකව නැතිව ඒ කියන්නේ Tamanට නැති බැරිකමක් තියෙනවා කියන එකේ මනසට කාවදින්න පුළුවන්. ඒකයි මානසික කියන්නේ හිතගත කතා කලේම නැතිව කියලා. මේ දරිද්‍ර මානසිකත්වය ඒ පන්තියේ වැඩිහිටියන්ගෙන් දරුවන්ටත් යනවා කියන එකයි ඔස්කා ලුයිස් උපකල්පනය කළේ. ඔස්කා ලුයිස් හරිද නැද්ද කියන එක වෙනම කතා කරන්න ඕන ශාස්ත්‍රීය වශයෙන් වාද විවාද තියෙනවා. නමුත් බොහොම ඉන්ට්‍රස්ටිං න්‍යායක් කියලා මම හිතනවා. කොහොම නමුත් ඒකයි මානසික ඊළාට කියන්නේ වටකරන් කෙලකලේ වැඩිහිටියාව කියලා. මේ බලන්න මානසික මේ කියන්නේ සමස්තයක් විදිහට වැඩිහිටියා ගැන ක්‍රෝධයක් එන කතාවක් නෙමෙයි. මානසික මේ කියන්නේ දරිද්‍රතාවෙන් පෙළෙන පවුලක දරුවෙක්ගේ වටේ ඉන්නේ දුප්පත් මානසිකත්වයක් සහිත වැඩිහිටියන් කියන එක. ඒ වැඩිහිටියන් විසින් ඒ දරුවාව අපි මේ භාෂාව පාවිච්චි කරලා තියෙන්නේ කෙල කරා. එහෙම නැත්නම් දරුවාගේ අනාගතයත් අඳුරු කරා. දුප්පත් මානසිකත්වයක් දරුවට උරුම කරලා දීලා කියලා. මේක හිතලා කරා කියන එක නෙමෙයි. නමුත් මේ නිරීක්ෂණයක් මේ ලස්සනට මානසික එක්ස්ප්‍රස් කරලා තියෙන්නේ. මම නෙමෙයි මේක කියන්නේ මේ ඔස්කා ලුයිස්ගේ න්‍යාය මම මේ මානසික කියපු වචන හරහා දකින්නවා කියන එකයි මම කියන්නේ. ඒක හරිද නැද්ද ඒවා අපිට කතා කරන්න පුළුවන් ඕනනම් වෙනම. හරි. නැවතත් ඒක මම පෞද්ගලිකව මගේ මතය නෙමෙයි. නිර්මාණය හරහා මම යම් න්‍යායක් දැකීම කියන එකයි මම මේ කියලා තියෙන්නේ. හරි. ඊළඟට කාල් මාක්ස්ට අනුව නිර්ධන පන්තියට කවදාවත් අතිරික්ත කැපිටල් එක කියන්නේ අතිරික්ත ප්‍රාග්ධනයක් ගොඩනගා ගන්න බෑ. මොකද ඒ අයට උරුම වෙන්නේ අද හොයපු දෙයින් අද ජීවත් වුණා කියන රටාව. නිර්ධන පන්තියේ අය කියන්නේ අපි ලේසියට කියමු දරිද්‍රතාවෙන් දුප්පත්කමින් මිරිකිලා ඉන්න අයට පවුල් වලට. ඒ අයට ගොඩක් වෙලාවට හැමෝටම නෙමෙයි බහුතරයක් අයට කරන්න සිද්ධ වෙනවා ඇඟ මහන්සි කරන වැඩ. කිසිම නරකක් නෑ ඒකේ. මම ඇඟ මහන්සි කරලා කරන වැඩ උස් හෝ පහත් හෝ කියන නෙමෙයි. නමුත් ඇඟපත මහන්සි කරලා කරන්න වෙන වැඩ කරන්න සිද්ධ වෙනවා. නමුත් එහෙම කරන ගමන් ගොඩක් වෙලාවට එයාට ලැබෙන්නේ සුළු ආදායමක්. ඒ ගන්න සුළු ආදායම් පවා ගොඩක් වෙලාවට කනගාටුවට කරුණ තමයි ඒක ප්‍රමාණවත් වෙන්නේ ඒ දවසේ වියදමට පමණයි. ඊළඟ දවසට අලුතෙන් මූණ දෙන්න ඕන. අලුතෙන්ම මුදල් හොයා ගන්න ඕන. මෙන්න බලන්න මිනුවල් මේක ප්‍රකාශ කරලා තියෙන ලස්සන. කළු කපුටා සුදු වෙන තුරු මානසික පැතුමක් හිත මැරුවා. මේ අය හැමෝටම අවශ්‍යයි. අපි මිනිස්සු අපි හැමෝම කැමති වඩාත් හොඳ ජීවිතයක් ගත කරන්න. මේ දරිද්‍රතාවයෙන් මිරිකිලා ඉන්න පවුලක තරුණයා හෝ තරුණියක් කැමති වඩාත් හොඳ ජීවිතයක් ගත කරන්න. ඒක මානසික පැතුමක්. හැබැයි ඒක ඒ හිත ඇතුලේ තියෙන මානසික පැතුම හිත මරනවා කළු කපුටා සුදු වෙන තුරු. කළු කපුටා සුදු වෙන තුරු කිව්වම අපි දන්නවා ඒකෙන් කියවෙන්නේ බොහොම අඩු සම්භාවිතාවයක් තියෙන දෙයක් මේක. මේ ගොඩ යනවා කියන එක එතන. කවුරු කිව්වත් හිතේ දුවන ගැම්ම අතපයවල තියුවා. හිතේ ලොකු ධෛර්යයක් තියෙනවා. ඒ නිසා අතපයවලට ඒ ගැම්ම අරන් මහන්සි වෙලා වැඩ කරනවා. ආක්ස්ගේ වචන වලින් කියන නිර්ධන පන්තියට ගොඩක් වෙලාවට ඇඟපත මහන්සි කරලා වැඩ කරන්න සිදෙන. මොකද ඒ ධෛර්යයක් තියෙනවා හිතේ කොහොම හරි මං ජීවත් වෙන්න ඕන මගේ පවුල රකින්න ඕන. හිතේ දුවන ගැම්ම අතපයවල තියලා මහන්සිලා වැඩ කරනවා. හැබැයි මෙන්න මේ කෑල්ල තමයි මේකේ හරිම සංවේදී කොටස. මිනෝල් මේක කියනවා මම කන අතටම මේක තමයි මේක කනගාටුදායකම කොටස. මේක මිනෝල් හරිම හිතට දැනෙන විදිහට මෙන්න මෙහෙම කියලා තියෙනවා. මේ කන අතටම මල පහ කරනවා කියන්නේ අද හොයපු දෙයින් අද ජීවත් වුණා කියන එක. මල පහ කියලා කියන්නේ වේස්ට් එකක්. ඒ කියන්නේ යමක් කන්සියුම් කරලා ඉතුරු වෙන විසි කරන කොටස කියන එක. යමක් පාවිච්චි කරාට පස්සේ ඉතුරු වෙන රොඩ්ඩ කියන අදහසින්. එතකොට මේ නිර්ධන පන්තියේ මේ දරිද්‍රතාවෙන් පෙළෙන අයට සම්පත් සෙවීම කියන එකයි සම්පත් පරිභෝජනය කියන එකයි තියෙන්නේ එකම අවස්ථාවේ එකට බැඳිලා එකම තැන සිද්ධ වෙනවා. අතිරික්ත ධනයක් ඉතිරි කරගන්න පුළුවන් කෙනෙකුට ලබා ගන්න දෙයක් ඒ මොහොතේම කන්සියුම් කරන්න පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. යාළුවට පුළුවන් පස්සේ පාවිච්චි කරන්න තියලා තියන්න. ඉතුරු කරන්න පුළුවන්. අද හම්බෙන සල්ලි මං තව මාසෙකින් පාවිච්චි කරන්න කියලා ඉතුරු කරන්න පුළුවන්. ඒත් මේ මිනෝල් එක්ස්ප්‍රස් කරලා තියෙන විදිහේ දුෂ්කරතා සහිත මිත්‍රවරුන්ට ඒක එහෙම නෙමෙයි. ඉතින් ඔන්න ඒක ඊටාම සංවේදී විදිහට ඒ වගේම ටිකක් රළු උපමාවකින් මිනෝල් මේක එක්ස්ප්‍රස් කරලා තියෙනවා. මෙහෙම කෙනෙක් මේ වගේ සමාජයක ඉන්න කෙනෙක් මේ ඉන්න අපහසුතාවයන්ගෙන් එළියට එන්න උත්සාහ කළොත් මොකද වෙන්නේ? එයාගේ වටේ ඉන්න අය එයාට නැගිටලා උඩට එන්න ඉඩ දෙයිද? මෙන්න ඩීමයින එකට උත්තර දීලා තිනවා ඔලු කටු කුඩු වෙලා යන්න.
කාගෙන මැරෙන කඩාගෙන හැදෙන සමාජය නගන ය ඇහැකැවියම මිත්‍රරුනි මම ලෝකේ රැප් නිර්මාණ 100 ගණනක් රස විඳලා තියෙනවා. ඒත් මෙච්චර වෙඩි බලයක් තියෙන පද දෙකක් මම තාම අහලා නැහැ වෙන කිසිම රැපර් කෙනෙක්ගෙන්. හරි? මගේ පෞද්ගලික මතය. වහගෙන ඉන්න ඇහැක් අරින්න හදනකොට ඒක නවත්තන්නේ පිටින් ආපු අතකින් නෙමෙයි. ඒ ඇහි පිල්ලමේම මතුවන නගනයකින් මරාගෙන මැරෙන කඩාගෙන හැදෙන සමාජය නගනයක් ඇහැක් කැරියම්. ඒ කියන්නේ යම් සමාජ පැලැන්තියක ඉඳලා ඊට වඩා උඩින් තියෙන සමාජ පැලැන්තියක මට්ටමට දියුණු වෙන්න හදන කෙනාව ඉස්සලාම නවත්තන්නේ උඩින් කවුරුත් ඇවිල්ලා නෙමෙයි. එයාගේම සමාජ පැලැන්තිය අය. මේක මාර දුක්භරිත යථාර්ථයක්. හරි? මේක ගොඩාක් නිර්මාණකරුවන් තව දැකලා තියෙනවා. ඒගොල්ලෝ ඒ අයගේ ප්‍රකාශන වලට ඒක ඇතුළත් කරලා තියෙනවා. දවල ව්‍යාග්‍රය පොතේ බාල්රාම් මුඩට යන එක වැඩිපුරම නවත්තන්න හදන්නේ බාල්රාම්ගේ පාසලේ දුප්පත් ගුරුවරයා. බාල්රාම්ගේ යාළුවන්, බාල්රාම්ගේ නෑදෑයන්, බාල්රාම් අන්තිමට වැඩ කරන ගෙදර අනිත් සේවකයින්, ටැරන්ටිනෝගේ ජැන්ගෝ අන්චේන්ඩ් එකේ අනිත් කළු ජාතික වහලු නිදහස් වෙනට වැඩිපුරම අකමැති ස්ටීවන් කියන කළු ජාතික ප්‍රධාන මෙහෙකරුවා. ඔහුත් වහල් මෙහෙ යදෙන කෙනෙක්. නමුත් ඔහු කැමති නෑ අනිත් කළු ජාතිකයින් නිදහස් වෙනවට. මම කිව්වා වගේ මේක නිර්මාණකරුවන් නිතර සමාජයේ දැකලා තමන්ගේ නිර්මාණ වලට ඇතුළත් කරපු එකක්. හැබැයි ඩී මයිනර් මම දකින විදිහට ඒක මාර උපමාවකින් කුඩු වෙන්න දීලා තියෙනවා. මරාගෙන මැරෙන, කඩාගෙන හැදෙන සමාජය නගනයක් ඇහැක් කැරියම්. ගීතයක මේ දුක්බරිත යථාර්ථය එක්ස්ප්‍රස් කරන මම දැකපු හොඳම විදිහ මේ මගේ මව් භාෂාව තරම් මට වෙන කිසිම භාෂාවක් රසවත් නැහැ. මගේ මව් භාෂාවට සිංහල වලට මම හරිම ආදරෙයි. මට ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන්. ඉතාම සුමටව නැතත් යම් මට්ටමකට මට හින්දි භාෂාව හසුරවන්නත් පුළුවන්. ඒත් මම කැමතිම සිංහල වලට. ඒකත් බලපානවා ඇති මට මේ නිර්මාණය මෙච්චර වදින්න. මෙන්න ඊළඟට මම කැමතිම කොටසක් අපි තව චුට්ටක් කතා කරමු. හරිද? මම ටිකක් වෙලා කතා කරා. තව චුට්ටක් කතා කරලා තව චූටි දේවල් ටික මම මේකෙන් ලියන්න. මම හරිම කැමතියි මේක තව ටිකක් ලියන්න. ඒකාකෘතිය. ඒ කියන්නේ ස්ටීරියෝටයිප්ස් කියන්නේ නිදහස් චින්තකයෙකුට නිදහස් චරිතයකට හරි නරක දෙයක් එක අතකින් බලද්දී. කියන්නේ මේක මමත් පෞද්ගලිකව ටිකක් බැට කන කාරණයක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මිනිස්සු කැමති ඕනෑම මිනිස්සෙක්ව ආකෘතියකට කොටු කරලා තේරුම් ගන්න. හරි? ඒක මිනිස් මනසේ හැටි. ඒකට දොස් කියන්න බෑ. නමුත් ඒකෙන් තමයි ඒකාකෘති හැදෙන්නේ. මම ඒකාකෘතිය කියන්නේ ස්ටීරියෝටයිප්ස් කියන මම කතා කරලා තිනවා ගොඩක්. ඒ නිසා වැඩිපුර කතා කරන්නේ නැහැ. පෙරදිග විද්‍යාවට අත්විවරමක් කියන මගේ වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩසටහන පොඩ්ඩක් බලන්න. ඒකේ මේ ස්ටීරියෝටයිප්ස් කියන මම ටිකක් තව කතා කරලා තියෙනවා. හැබැයි දැනට මේක බලනට උපමාවක් මම චුට්ටක් කියන්නම් මේක තේරෙන්න. මම යම්කිසි පුද්ගලයෙක් පැහැදිලි කරන්න ගැන කතා කරන්න මම ඒ පුද්ගලයා ගැන මෙන්න මෙහෙම දෙයක් කියනවා. දැන් ඔයාලා ඒ පුද්ගලයා දන්නේ නැහැ. මම මගේ මිත්‍රරුන්ට කෙනෙක් ගැන විස්තරයක් කියන්නයි මම යන්නේ මේ දැන්. හරිද? මම කියනවා මිත්‍රරුනි අපි අද කතා කරන්න යන්නේ කාර්යාල ලිපිකරුවෙක් ගැන කියලා. දැන් මේ වචන ටික ඇහුණ ගමන් කාර්යාල ලිපිකරුවෙක් කියන එක ඇහුණ ගමන් මගේ මිත්‍රරුන්ගේ ඔළුවට විවිධ දේවල් එන්නට පුළුවන්. ඒ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද? ඒ පුද්ගලයාගේ ආදායම් මට්ටම මොන වගේද? ඒ පුද්ගලයාගේ හැසිරීම මොන වගේද? ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම මොන වගේද? ඔන්න ඔය වගේ දේවල් ගොඩක් එන්න පුළුවන්. මේක මම සාමාන්‍යයෙන් අහලා බැලුවොත් ගොඩක් අයගේ ඔළුවට එන්නේ. බොහොම සාමාන්‍ය ප්‍රමාණයට ඉගෙන ගත්තු, වැඩි දක්ෂකමක් නැති, ලොකු බුද්ධිමත්කමක් නැති සාමාන්‍යයෙන් ඇවරේජ් චරිතය එදා වැඩ ටික කරගෙන ෂේප් එකේ ඉන්න මිනිස්සු. හැබැයි මම ඕගොල්ලන්ට කතා කරන්න ගියේ මෙන්න මෙයා ගැන. මෙයත් එක්තරා වෙලාවක කාර්යාලික ලිපිකරුවෙක්. මගේ මිත්‍රවරු දන්නවා මේ වෙන කවුරුත් මේ සියවසේ මහා ප්‍රඥා ඇල්බර්ට් අයින්ස්ටයින්. කාර්යාලික ලිපිකරුවෙක් කියලා ඉන්න ගමන් තමයි ලෝකේ හොල්ලන සිද්ධාන්ත ගොඩ නැගුවේ එක වෙලාවක මෙයා. පේනව නේද? ඒකාකෘති වල අවුල, ස්ටීරියෝටයිප්ස් වල අවුල. ඒ බොක්ස් එකට දාලා හිතපුවාම ඒ බොක්ස් එකෙන් එළියේ මිනිස්සු ඉන්න පුළුවන් බොක්ස් එක ඇතුළත් බොක්ස් එක ඇතුළේ ඉන්නවා වගේ හිතුවට. හරි? ඉතින් මිත්‍රවරුනි අපි හැදුණු වැඩුණු කාලේ සමාජයේ තිබ්බා ඒකාකෘතියක් හොඳ ළමයා කියලා. හරි? ඒක දැනුත් වෙන විදිහට ඇති. මම කියන්නේ මම හැදුණු අඩුණ කාලේ සහ මේක මම මේ වෙලාවේ මානසික කියපු කොටසක් කියන්නේ මානසික හැදුණු වැඩුණු සමාජෙත් මට සමාන එකක් වෙන්න ඕනේ මේ කියන විදිහට. වයස ගැන මම කියන්නේ. ඉතින් මේ හොඳ ළමයා කියන ඒකාකෘතිය කියන්නේ හොඳ ළමෙක් කියන්නේ කවුද කියලා ලක්ෂණ ටික. හොඳ ළමෙක් නම් මෙහෙමයි හැසිරෙන්නේ. හොඳ ළමෙක් නම් මෙහෙමයි කතා කරන්නේ. හොඳ ළමෙක් නම් මෙහෙමයි පාඩම් කරන්නේ වගේ ලක්ෂණ ගොඩාක් ඒකාකෘතියේ තිබ්බා. මේ ඒකාකෘතිය ස්වභාවයේ කිසිම අඩුවක් නැතුව පැහැදිලි කරන පුරාණ වද්‍යයක් තමයි කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත සිරිමත් මගේ සකි යහපත් ළමයෙකි කියන පැදිපෙළ. කියවලා නැති අය ඉන්නවනම්
මෙන්න මම මෙතනින් දාන්නම් පැදිපෙළ. හරි වීඩියෝ පෝස්ට් කරලා කැමති නම් කියලා බලන්න. කිසිම විවාදයක් නැහැ. ඇත්තරම සිරිමත් කියන්නේ ඉතාම හොඳ දරුවෙක්. ඒ කියන්නේ කාටවත් විවාදයක් නැහැ. වැඩට දක්ෂයා, උදේම නැගිටිනවා, ආගමට දහමට ලැබී, හොඳ උනන්දුවෙන් පාඩම් කරනවා, වෙලාවට කෑම කනවා, සෑහෙන ආසාවෙන් ඉස්කෝලේ යනවා, ලියන්න, කියන්න, ගයන්න හැම දෙයකම දක්ෂයා, යාළුවෝ අතර හරිම ජනප්‍රියයි, මොනවා හරි කරන්න කලින් වැඩිහිටියන් සහ දැනුමුත්තන් එක්ක කතා කරලා උපදෙස් අරගන්නවා, ධනාත්මක සිතුවිලි වලින් ජීවත් වෙනවා, යහපත් වචන කතා කරනවා, මොනවා හරි කරනවා කිව්වොත් අනිවාර්යෙන් ඒක ඉටු කරනවා, වැඩිහිටියන් කියන දේ අහනවා. කීකරුයි මේ දරුවා හැමෝටම සමාජයටම සුවයක්. මම කිව්වා වගේ කිසිම විවාදයක් නැහැ. සිරිමත් කියන්නේ ඊටාම හොඳ දරුවෙක්. නමුත් හොඳ දරුවෙක් කියන ලේබල් එක ගහන්නේ මේ ලක්ෂණ තිබ්බොත් විතරද? ඔන්නෝක තමයි ප්‍රශ්නේ. කියන්නේ මේ විදිහේ ළමයි විතරද හොඳ ළමයි වෙන්නේ? මේ විදිහේ ඒකාකෘතියක් හැදුවාම මීට වඩා වෙනස් ඒත් හොඳ ළමයි අපිට මගහැරෙන්නේ නැද්ද? මම උදාහරණයක් කියන්නම් හරිද? මම ඕස්ට්‍රේලියාවේ ක්ලයන්ට් කෙනෙක් හිටියා වයස අවුරුදු 17ක විතර කොල්ලෙක්. මම ඔස්ට්‍රේලියාවේ පාසල් වල කවුන්සලින් කරනකොට පාසලකින් මේ දරුවව මට යොමු කළා රෙෆරල් එකක් දාලා. හේතුව තමයි සරල භාෂාවෙන් කියනවා නම් කටවහරට කියනවා නම් යකා වගේ කොල්ලෙක්. ඉස්කෝලේ දවස් 5ක් ආව දවස් 3ක් මොකක් හරි රණ්ඩුවක පැටලිලා වලියක පැටලිලා. ඉස්කෝලේ 9ට පටන් ගන්න හැමදාම කොල්ලා ඉන්නේ 9:45ට විතර. පොත් 5ක් ගේන්න ඕන නම් කොල්ලා ගේන්නේ එක පොතයි තින්ත ලීක් වෙන පෑනකුයි. ඒකත් අරගෙන ඉන්නේ රෝල් කරලා මහ රස්තියාදු වෙනුම සහිත ඉරිලා ගියපු ජැකට් එක දකුණු සාක්කුවේ ඔබාගෙන. හරිද? මේ සිරිමත් ලස්සනට කවි කියනවනේ. කවි කීම කෙසේ වෙතත් මේ ගුරුවරයා ප්‍රශ්නයක් ඇහුවත් ගල් බිල්ලා වගේ ඉන්න ළමෙක් තමයි මේ මම කියන කොල්ලා. ඉස්කෝලේ වැඩ පාඩම් වලට දක්ෂ නැහැ. හරිද? වැඩ බින්දුවක්වත් කරන්නේ නැහැ. ඔහේ මොනවා හරි කුරුටු ගාලා ගෙදර යනවා 9:45ට ආයෙ එනවා පහුවදා. මේ ළමයා එනකොට අනිත් ළමයි මේ ළමයා මග අරිනවා. මොකද හරි ඉම්බැලන්ස් ළමෙක්. ඉක්මනට තරහ යනවා, ඉක්මනට ගහ ගන්නවා. ඒ නිසා අනිත් ළමයි එහෙම ඉක්මනට ඒ ළමයාව ටිකක් මග අරින ගතියක් තිබ්බා. එහෙම ජනප්‍රිය ළමයෙක් නෙමෙයි. අර සිරිමත් එනකොට ළමයි එන්න සකි සඳ කියලා කතා කරන එහෙම නෙමෙයි. ළමයි දුවනවා මෙයා එනකොට. හරි? වැඩිහිටියෝ ගුරුවරු කියන දේවල් 7-5කටම අයින් කරන්නේ නැහැ. සරලව කියනවා නම් සිරිමත්ත සම්පූර්ණ විරුද්ධ චරිත ලක්ෂණ තියෙන ළමයෙක්. එතකොට අපි සිරිමත්ගේ ඒකාකෘතිය බලද්දි මේ ළමයා හොඳ ළමයෙක් නෙමෙයි. හැබැයි මම සෙෂන්ස් 2-3ක් කරාට පස්සේ වීක්ලි සෙෂන්ස් තියෙන ස්කෝලවල එහෙමයි ඇති ගියාම දැනගත්තේ පවුලේ තාත්තා අම්මව අතෑරලා රටින් එළියට ගිහිල්ලා. රටිනුත් එළියට ගිහිල්ලා. හරි ඒ නිසා ඔය චයිල්ඩ් සපෝට් කියන එක ගන්න විදියක් නැති ප්‍රශ්නයක් තිබ්බා. තාත්තා කොහෙද කින්ද මන්ද නීතිමය ප්‍රශ්නයක් තාත්තා නෑ පික්චර් එකේ. පින්තූරේ තාත්තා නෑ. අම්මා දීර්ඝකාලීන අසලීමකින් පෙළෙන කාන්තාවක්. ඒ නිසා අම්මට වැඩ කරන්නත් බෑ. මේ ළමයට අමතර තව ළමයි 3 දෙනෙක් පවුලේ ඉන්නවා. මෙයා වැඩිමලා. මේ වගේ පවුල් වලට ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවෙන් යම් මුදලක් ලබා දෙනවා. නමුත් ඒක වියදම් වලට මදි. ඉතින් මේ යකා වගේ කොල්ලා ඉස්කෝලේ ඇරිලා ගිහිල්ලා මහා පාන්දර වෙනකන් part time වැඩ කරනවා තැන් දෙකක. කරලා අම්මට මුදල් දෙනවා ගෙදර වියදමට. ඒ ළමයා තමන්ගේ කැමැත්තෙන් ගත්ත තීරණයක්. අම්මා එපා කිව්වත් අහන්නේ නැහැ නේ කියන එක. අම්මා කියන එක අහන්නේ නැහැ. අම්මා එපා කිව්වත් ඒ ළමයා වගකීම බරට කරට අරගෙන රස්සා කරලා පවුලට සල්ලි දෙනවා. මේ හොඳ ළමෙක් නෙමෙයිද? මට නම් සිරිමත් හොඳ ළමෙක් වගේම මේ ළමයාත් හොඳ ළමෙක්. මෙන්න මේකයි ඒකාකෘතිවල අවුල. මම දැන් මේ දිගට විස්තර කරලා කියපු දේ මානසික එක ලයින් එකකින් කියනවා බලන්න ඕනද? මෙන්න බලන්න. දුක යනු සිරිමත් ගැන විතර කවි ගුණ බස්කීමයි ලිවීමයි පොඩි කාලේ තිබ්බේ බය පන්තියේ අන්තිම වීමයි. බලන්න. දුක යනු සිරිමත් ගැන විතරක් කවි ගුණ බස් කීමයි ලිවීමයි. මේවා තමයි lyrical magic මට. හරි. මේවා තමයි නියම වැඩ. නියම සාහිත්‍ය වැඩ මේවා. හරි. ඊටාම සුළු වචන කීපකින් ලොකු කතන්දරයක් කියලා දාලා තියෙනවා. ඊළඟට මේ ඒකාකෘති හරහා ළමයින්ට එන දැඩි පීඩනය මෙන්න බලන්න. දුක යනු සිරිමත් ගැන විතරක් කවි ගුණ බස් කීමයි ලිවීමයි පොඩි කාලේ තිබ්බ බය පන්තියේ අන්තිම වීමයි. බ්‍රිලියන්ට් වර්ක් මානසික. බ්‍රිලියන්ට් වර්ක්. තව මං එකක් දෙකක් කියන්නම්. හරිද? නවත්තන්න හිතෙන්නේ නැහැ මේ නිර්මාණය ගැන කතා කරන්න ගියොත් ගොඩාක් කතා කරන්න පුළුවන්. ඉතින් බලන්න බෞද්ධ නුම් පද්ධතියේ මූලික සංකල්පයක් වන දුක් විඳිමින්, මැරෙමින්, උපදිමින් යන භව ගමන සංසාර චක්‍රය කළුමල්ලි වචන දෙක තුنين කියලා දාන හැටි. කැවිලා කැවිලා නිවෙන නිවිලා තිබිලා නැවත දැවෙන තුමක සුවඳ දුකක නිවෙන කැපි 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 ආවෙන දැවිලා දැවිලා නිවෙන නිවිලා තිබිලා නැවත දැවෙන
දුමක සුවඳ දුකක නිවෙන කැපි 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 යාවෙන දැවිලා සත්වය උපතක් ලබාගත්තු මොහොතේ ඉඳන් දුක්ඛ දෝමනස්යන්ගෙන් දැවෙනවා. දැවිලා නිවෙන. එහෙම දැවිලා අන්තිමට මාරයා ඇවිල්ලා අරගෙන යනවා, මරු වැළඳ ගන්නවා, නිමිලා යනවා. හැබැයි මොකද වෙන්නේ? දැවිලා නිවෙන, නිවිලා තිබිලා නැවත දැවෙන. නේ නිවීම මරණය කියන එක බෞද්ධනුපද්දිරණෝ අවසානයක් නෙමෙයි. නැවත උපතක් ගන්නවා. ආයෙත් දැවෙන්න පටන් ගන්නවා. ආයෙත් දැවෙනවා. දුමක සුවඳ දුකක නිවෙන කැපි 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 යාවෙන. මේ මට මෙතන මේ දුමක සුවඳ කියන්නේ ආදාහනය කරපු සිරුරකින් එන දුම. හරි. සාමාන්‍යයෙන් සිරුරක් ආදාහනය කරනවානේ. දුකක නිවෙන. මේ දුක ඉවරයි. මේ භවයේ දුක ඉවරයි. හැබැයි දුකක නිවෙන කැපි 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 යාවෙන. මේක බෞද්ධනුපන්ති පුනර්භව යාන්ත්‍රණයට හරිම සමපාතයි මට නම්. හරි. විඥානයේ හෙවත් චිත්ත කියන අභෞතික ශක්තිය උත්පාද තිති භංග චක්‍රහරහා ඇති වෙමින් නැති වෙමින් නැවත යාවෙමින් කැපි 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 යාවෙමින් සංසාර චක්‍රය නිර්මාණය කරන හැටි. මේක අපි බෞද්ධනුපන්ති තාක්ෂණික පැතිකඩ කියන වැඩසටහන් මාලාවේ ගැඹුරින් කතා කරලා තියෙනවා. බලලා නැති අයට බලන්න පුළුවන්. මගේ නාලිකාවේ තියෙනවා. ඉතින් දැවිලා නිවිලා තිබිලා නැවත දැවෙන දුමක සුවඳ දුකක නිවෙන කැපි 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 යාවෙන. මේවා තමයි මැජික් වගේ ලිරික්ස්. හරි. මැජික් වගේ ලිරික්ස්. ඉතින් මේ සම්මුති ලෝකේ පැටලුම් ජාලය ලෙහා ගන්න බැරුව දඟලන අතරේ නිර්මාණකරුවා මෙහෙමත් අපිට ඉඟියක් දෙනවා. ඒ කියන්නේ මේ සම්මුති ලෝකේ අර කියන පශ්චාත් නූතනවාදයේ ප්‍රශ්නය, දරිද්‍රතාවයේ ප්‍රශ්නය, බැහැවීම් ප්‍රශ්නය, අරක මේක ඔක්කොම අතරේ කියනවා නිර්මාණකරුවා මේ ගේම් එකට එහා තව ගේම් එකකුත් තියෙනවා ජයග්‍රහණය කරන්න. හරිද? මේ දැවිලා නිවිලා දැවෙමින් ආය යන කැපි කැපි යවන සංසාර චක්‍රය තියෙනවා. ඒක පද දෙකකින් කළු මල්ලි මෙහෙම ඒක පොඩ්ඩක් ටච් කරා ආපස්සට ආවා. ඉතින් මිත්‍රෝනි මෙහෙම කියාගෙන ගියොත් පැය 100ක් විතර කියවන්න විකේතනය කරන්න තරම් දේවල් මේ නිර්මාණයේ තියෙනවා. මේක ජාත්‍යන්තර සම්මාන හිමි වෙන්න ඕනි තරම් ගැඹුරු නිර්මාණයක්. හරිද? මම නම් ඒක ඇත්තටම කියන්නේ. මේක රිලීස් වුණ අවුරුද්දේ Grammy Awards දිනන්න යුතු තරම් වැදගත් සුපිරි නිර්මාණයක් මේක. මට අනුව මේ නිර්මාණය තමයි සිංහල රැප් ශානරයේ දියමන්තිය. මොකද හැම ශානරයම එකට කලතලා එකක් ගන්න බෑ අපිට. එක ශානර වෙනම කියවන්න ඕනේ. මොකද ජනගායනාවල වෙනම විදිහක් තියෙනවා. ඒ වගේ ඉෆෙක්ටිව් දේවල් තියෙන බල මම මේ රැප් ශානරය ගැන කියන්නේ. මේක තමයි දියමන්තිය. මේක ඩ්‍රිල් ටීම් එක සහ සනුක බලනවා නම් brilliant work guys. හරි brilliant work. මේක ඒ වගේ මහ කලාතුරකින් දකින්න ලැබෙන විදිහේ නිර්මාණයක්. මොකද ආටිස්ට්ලට මෙහෙම නිර්මාණ තියෙනවා කියන්නේ ඕගොල්ලෝ දක්ෂයි. මම කියන්නේ මේක මේ ඇලයින් වෙච්ච විදිහ. ඕගොල්ලෝ ඒක නිර්මාණය කරනකොට ආටිස්ට්ලා 7 දෙනෙක් මෙතන ඉන්නවා. මේ 7 දෙනාගේ ඒ කාලේ තිබ්බ මානසික තත්ත්වයන්, ඒගොල්ලෝ ගියපු දේවල්, ජීවිතේ, ඕගොල්ලෝගේ අත්දැකීම් ඒවා ඒ එක්ස්ප්‍රස් කරලා තියෙන විදිහ, ඒක මෙලඩි එක දාලා තියෙන විදිහ, ඒ කොම්බිනේෂන් එක ආටිස්ට්ලාගේ මෙහෙම නිර්මාණ තියෙනවා. හරිද? මම උදාහරණ දෙකක් කියන්න ටක් ගාලා. ඔපෙත් ෆෑන්ස්ලා ඉන්නවා නම් මගේ මිත්‍රවරු අතර මම මේ කියන්නේ කවුදට තේරෙයි. ඔපෙත් එකේ ලීඩ් සිංගර් මිකාኤල් ස්ටුඩියෝ එකේ ඉන්නකොට නිවුස් එකක් එනවා. එයාගේ පරණ පෙම්වතියක් සුයිසයිඩ් කරගෙන කියලා. I wrote these lyrics based on a person that I used to know that committed suicide. ඒ ඉමෝෂන් එක එක්ස්ප්‍රස් කරන්න එයා ට්‍රැක් එකක් කරනවා බර්ඩන් කියලා. ඒක බීට් කරන ට්‍රැක් එකක් මට ඔපෙත්ලාගේ නැහැ. ඒක සමහර ඔපෙත්ලාගේ සමාජිකයනුත් පිළිගන්නවා. මිකාኤල් පිළිගන්නේ නැහැ. නමුත් පර්සනලි මට ඒක නැහැ. ඒක හරි කලාතුරකින් වෙන ඒ එක්ස්ප්‍රෙෂන් එක. තමන්ගේ පුතා මහල් නිවාසයක 53 වෙනි තට්ටුවෙන් වැටිලා අවාසනාවන්ත විදිහට මරණයට පත් වුණ එකේ දරා ගන්න බැරි මානසික වේදනාව එක්ස්ප්‍රස් කරන්න එරික් ක්ලැප්ටන් ක්‍රියේට් කරනවා Tears in Heaven track එක. ඒක බීට් කරන ට්‍රැක් එකක් මට නම් එරික්ගේ කලෙක්ෂන් එකේ නැහැ. හරි අන්න ඒ වගේ මොකක් හරි හේතුවක් නිසා D-Rex, Chris Wicks, D minor, මානසික්, මිනෝල්, කළුමල්ලි සහ සනුක කියන ආටිස්ලා 7 දෙනා එකතු වෙලා අර කන කැට්ස් කැස්බේව වීසිතුරෙන් අහස බලනවා වගේ ආටිස්ලා 7 දෙනෙක්ගේ තින්කින් මහ පුදුමාකාර විදිහට අලයින් වෙලා මේ කරපු නිර්මාණය
ඒ ආටිස්ලා ඒ ජීවිතේ කාලේ හිටපු ස්ටේජස් ලෝකේ දැකපු විදිහ ඒ වෙලාවේ තිබුණ ඉමෝෂන්ස් මේ ඔක්කොම නිකම් මහා කලාතුරකින් වෙන විදිහට අලයින් වෙලා තමයි මේ ඒ කාලාවකාශයේදී මහා පුදුම නිර්මාණයක් බිහුණා කියලා මම හිතන්නේ. කොහොම නමුත් මේ වැඩේ සුපිරි. හරි. රැප් ශානරය කියන්නේ මම කිව්වාගේ මම පෞද්ගලිකව හිතන විදිහට බොහොම වැදගත් ශානරයක්. මොකද තප්පර 6න් 6ට ඩොපමින් කික් එකක් දෙන TikTok, Snapchat, Instagram එක හැදෙන තරුණ පරපුර ගැඹුරු නිසඳස් කාව්‍ය වගේ නිර්මාණවලට යොමු කරන්න ආයෙ ලේසියෙන් පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. හරි. නිසඳස් කාව්‍ය වගේ දේවල් කලා අධ්‍යයන කවවලට සහ ඊටාම කුඩා පිරිස් වලට විතරක් කොටු වෙලා බොහොම පොඩි පිරිසක් අතර ගැවසෙන දෙයක් බවට හෙමින්පත් වෙමින් තියෙන එක කනගාටුවට කරුණ. හැබැයි ඒ වර්ගයේ නිසඳස් සහ මේ පද වචන පාවිච්චි කරලා කරන සුපිරි වැඩ ප්‍රධාන ප්‍රවාහයට ගෙනියන්න පුළුවන් එක වාහනයක් විදිහට මම දකින්නේ රැප් සංගීතය. හරි. ඒ නිසා මම හිතනවා ඒ හරි වැදගත් ශානරයක් කියලා. හැබැයි ඒක වෙන්නේ රැප් ආටිස්ලා වචන වලින් කොච්චර ගැඹුරු හරඹයක් කරන්න පුළුවන්ද කියන එක සවිඥානිකව අවබෝධ කරගන්නවා නම් විතරයි. දැන් උදාහරණයක් විදිහට දෙවියන්ගේ බාර නිර්මාණය. වචන වලින් මෙහෙම මැජික් වගේ වැඩ කරන්න පුළුවන්කම තියෙනකොට බෝඩරේ භීෂණේ මම හිටියේ හිරේ ගැහුවේ සූස්ති වගේ සරල දේවල් වලට ආටිස්ලා කොටු වෙන එක අපරාධය කියලා මම පෞද්ගලිකව හිතන්නේ. මම කියන්නේ එහෙම නිර්මාණ කරන්න එපා කියලා නෙමෙයි. නිර්මාණකරුවට අයිතියක් තියෙන ඕනෑම දෙයක් කරන්න. මෙතනදී මම එමිනම් විල් ස්මිත් කියපු දෙයක් පැත්ත මාරු කරලා කියන්න. විල් ස්මිත් එක සැරයක් සම්මානයක් කරගෙන ආඩම්බරින් කිව්වා මගේ රැප් නිර්මාණවල කුණු හරප නැහැ කියලා. එමිනම් මේකට නිර්මාණයක් කරහත් පොඩි පහරක් ගහලා Smith don't got a cuss in his raps to sell records. Well, I do. So him and ඉවරලා පස්සේ ඉන්ටර්විව් එකකදී කියනවා මෙන්න මෙහෙම. ඉතින් විල් ස්මිත්ගේ ජීවිතයේ තියෙන කුරුල්ලන් මීමැස්සන් මල් වගේ සුන්දර දේවල් නම් එහෙනම් විල් ස්මිත් කුරුල්ලන් මීමැස්සන් මල් වගේ සුන්දර දේවල් ගැන විතරක් රැප් කළාට කමක් නැහැ. හැබැයි අපේ ජීවිතේ එහෙම නෙමෙයි කියලා. හරි. ඒ වගේ අනේ වගේ රැප් ආටිස්ට් කෙනෙක්ගේ නිර්මාණය හැඩගැහෙන්නේ ඒ ආටිස්ට් ලෝකයේ දකින්න විදිහට. ඒ නිසා රැප් ආටිස්ට් කෙනෙක් ලෝකයේ දකින්නේ ලෝකයේ දිහා ලෝකයේ රැප් ආටිස්ට් කෙනෙක්ට පේන්නේ Tamanට තග දාන්න හොඳ තැනක් විදිහට නම් අපරාධයක් කරලා සිරගත වෙන එක ඒ නිර්මාණකරුවගේ චින්තනය අනුව සෑහෙන ලොකු දෙයක් නම් සූස්තියක් අදින එක සෑහෙන අගය කළ යුතු දෙයක් නම් ඒක නිර්මාණ හරහා එක්ස්ප්‍රස් කරන්න ඒ නිර්මාණකරුවට අයිතිය තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිර්මාණවලට හෝ නිර්මාණකරුවන්ට මම අපහාස කරන්නේ නැහැ. එහෙම කරනව නෙමෙයි මේ. හැබැයි ඒක මෙන්න මේ වගේ දෙයක්. වචන වලින් මල්ටි බැරල් ගහන්න පුළුවන්කම තියෙද්දී රතිඤ්ඤා පත්තු කරලා නිදියාගත්ත වගේ වැඩක් තමයි ඒ කරලා තියෙන්නේ කියලා මම හිතනවා එහෙම කරොත්. ඒ නිසා පුළුවන් නම් මල්ටි බැරල් ගහන්න අපි උත්සාහ කරමු. හරිද? හොඳ වර්ඩ් ස්මිතිං ස්කිල් එකක් තියෙන රැප් ආටිස්ට්ලා ගොඩක් ඉන්නවා. ඒකෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ගැඹුරු මනසක් සහිත තරුණ පරපුරක් අපි නිර්මාණය කරන්න ඕගොල්ලන්ට දායක වෙන්න පුළුවන්. අපිත් රස විඳිනවා ඕගොල්ලෝගේ නිර්මාණ. එනම් අදට ඔය ඇති තවත් රසබර රාමු වැඩසටහනකින් නැවත හමු වෙනතුරු සියලු දෙනාට ජය වේවා. උනත් ඇත්ත පිටක් උනත් කාට කෙසේ තේරුණත් ප්‍රශ්න එක පිට එක එකින් එකට විසඳුවත් මුල මැද අග පැටළුණු විට ඇතුළෙම ගිනි පැසවන විට කෝ දෙවියන් කෝ පගේ හෘද සාක්ෂි පුපුරන විට පිට